හරි. හරිලම එහෙනම් මේ ආයිබෝන් හැමෝටම. ඒතර අපි මේ අද මේ වීඩියෝෙන් කතා කරන්නේ ඔයාලගේ පළවෙනි පාඩම එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව හැඳින්වීම සම්පූර්ණයෙන් අදිවර කරනවා. එතකොට අපි කලින් නැවැත්තුවා අපි අන්තිමට නැවැත්තුවේ භූමිය ගැන කතා කරලා. ඔයාලට මතකද අපි නිෂ්පාදන සම්පත් නැත්නම් ආර්ථික සම්පත් ගැන කතා කරා. ප්‍රධාන වශයෙන් කොටස් 4යි කිව්වා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායිකත්වය. ඒකින් අපි භූමිය ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරා. ඒතර අපි කතා කරා භූමිය බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිස්ථාපනය කළ හැකි, දෙක ප්‍රතිස්ථාපනය කළ නොහැකි. ප්‍රතිස්ථාපනය කළ හැකි කිව්වේ මොකද්ද? භාවිතයත් සමග ෂය වුණත් නැවත වර්ධනය කරන්න පුළුවන් නම්. කියනවා පාවිච්චි කරද්දී ෂය වෙනවා, විනාශ වෙනවා. හැබැයි ආපහු සැරයක් වර්ධනය වෙනවා නම් අපි ඒවට කියනවා ප්‍රතිස්ථාපනය කළ හැකි කියලා. උදාහරණයක් විදිහට වන සම්පත ගස් කපන්න ගස් ආයෙ වැවෙනවා. මත්ස්‍යයෝ මාළු කන්න මිනිස්සු මාළු අල්ලන්න මාළු ආයෙ බෝ වෙනවා. ඒතර අපි ඕවට කියනවා මේ ප්‍රතිස්ථාපනය කළ හැකි, නැවත වර්ධනය වෙනවා. දෙවැනි එක තමයි බෙදන්න පුළුවන් ආකාරය ප්‍රතිස්ථාපනය කළ නොහැකි. ඒතර ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියන්නේ භාවිතයත් සමග ෂය වුවද නැවත වර්ධනය වෙන්නේ නැහැ ඒවා. ඔයා එක පාවිච්චි කරා කියලා ඒක වර්ධනය වීමක් වෙන්නේ නැහැ. ඒක තවදුරටත් අඩුවීමක් විතරයි වෙන්නේ. උදාහරණයක් විදිහට ගල් ලඟුරු, බොරතෙල්, මිනිරම්, මැණික් ඔය හැම එකක්ම පාවිච්චි කරන්න ආයෙ බිහි වෙනවද? නෑ. ආයෙ අලුත් පරම්පරාවක් බිහි වෙන්නේ නැහැ. මොකද ප්‍රජනනයක් කරන්න බැහැ වෙන්න නම්. එහෙම දෙයක් වෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් පාවිච්චි කරන්න ඒවා මොකද වෙන්නේ? ඉවර වෙනවා. ඒකට තව ටික කාලයක් ගියාට පස්සේ ඒ වගේ සම්පත් ටික සම්පූර්ණයෙන් 100%ම ඉවර වෙලා යාවි. ඒතර අපි ඕවට කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා. අද මාතෘකාව පටන් ගන්න අපේ එතන ඉඳන් ඉස්සරහට අපිට කතා කරන්න ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය ගැන. හරි. අද මාතෘකාව අපිට තියෙන්නේ මුලින්ම ශ්‍රමය ගැන කතා කරන්න. ශ්‍රමය නැත්තම් ලේබර්. අපි කියනවා ලේබර් කියලා. හරි. මොකද්ද මේ ශ්‍රමය කියන්නේ? අපි කෙටි නිර්වචනයක් කිව්වොත් අපිට නිර්වචනය කරන්න පුළුවන් විදියව දන්නවනේ. නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන. නිෂ්පාදන සම්පත් නැත්නම් ආර්ථික සම්පත් මොක කතා කරත් අනිවාර්යයෙන්ම භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය හතර නිර්වචනය කරද්දී අපිට අනිවාර්යයෙන්ම ওই වචන දාන්න වෙනවා. මොකද ඕව තමයි ওই හතර තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීම කියලා අපි කිව්වේ. චුට්ටක් මතක් කරන්නම් අපිට මෙහෙමනේ තියෙන්නේ. යෙදවීම් ක්‍රියාවලිය මෙතන අනිම වූ. එතකොට මේ අවුට්පුට් එක ප්‍රොසෙස් එක සහ ඉන්පුට්. ඒතර ඉන්පුට් හතරක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය. ඒතර මේ හතර ගැන අපි කතා කරන්නේ. මෙව යෙදවුම් නිසා අපි නිර්වචනය කරන්න හැම වෙලෙම පටන් ගන්නෙ කොහොමද? නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන වචනයක. මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන. ශ්‍රමය කියන්නේ මොකද්ද? කායික හා මානසික ශක්තිය. මිනිසා සතු කායික හා මානසික ශක්තිය. නිර්වචනය කරමු බලන්න මාත් එක්ක. නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කැලල. ශ්‍රමය කියන්නේ මොකද්ද? මිනිසා සතු කායික සහ මානසික ශක්තිය නැත්නම් වෙහෙස. අපි ඔකට කියනවා ශ්‍රමය කියලා. හරි. ලියා ගන්න ශ්‍රමය කියන තැන රෝල් 3ක් දීලා තියෙනවා. එතන ලියමු අපි. නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන පුද්ගලයෙකු සතු මම ටික ස්පීඩ් එකේ කරන් යනවා වීඩියෝ එක. පුද්ගලයෙකු සතු කායික හා මානසික ශක්තිය. කායික හා මානසික ශක්තිය. කායික හා මානසික ශක්තිය රතු පෑනෙන් ලියා ගන්න ශ්‍රමය නම් වේ. ශ්‍රමය නම් වේ. හයිලයිටර් එකක් කරන් හයිලයිට් කරගන්න කායික සහ මානසික ශක්තිය කියන එක. ඒක හයිලයිට් කරගන්න එක තමයි විශේෂ පොයින්ට් එක. ශ්‍රමය කියන්නේ අන්න ඒකට. ඊළඟට අපිට තියෙනවා ශ්‍රමයේ ලක්ෂණ කිහිපයක් 7ක් තියෙනවා. අපි ලියාගමු 7. ලියන්න පළවෙනි එක උදාහරණ බලන්න. අපි උදාහරණත් කරමු.
ශ්‍රමය. අනේ හිතන්න බලන්න ශ්‍රමයට උදාහරණ මොනවද කියලා. මොනවදනේ ශ්‍රමය කියන්නේ? මේකත් මොකද්ද? මේ උගන්නන එකත් ශ්‍රමයක්. ඔයාලේ තාත්තා අම්මා කරනවා නම් රස්සාවක් ඒකත් මොකද්ද? ශ්‍රමයක්. ඒතර අපි කරන හැම රැකියාවක්ම වගේ අයිති වෙන්නේ ශ්‍රමයකට. අපි කායිකව සහ මානසිකව මහන්සි වෙලානේ දෙයක් කරන්නේ. ඒක අයිති වෙන්නේ ශ්‍රමයකට. ඒතර උදාහරණ මොනවද අපිට ගන්න පුළුවන්? වෛද්‍යවරු, ගුරුවරු, හැම රැකියාවම වගේ ශ්‍රම වලට තමයි තියෙනවා. ඔයාලා අම්මලා තාත්තලා කරන හැම රැකියාවම අයිති වෙන්නේ මෙන්න මේ ගණේට, ශ්‍රමය කියන ගණේට අයිති වෙන්නේ. එතකොට උදාහරණ ලක්ෂණ මොනවද? අනිවාර්යයෙන්ම පණ තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි එක ලියන්න සජීවී සම්පතකි. සජීවී ජීවිතයක් තියෙනවා. සජීවී සම්පතකි. එක සජීවී සම්පතකි. දෙක ඵලදායීතාවය වර්ධනය කළ හැක. ඵලදායීතාවය වර්ධනය කළ හැක. ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්ලු. ඵලදායීතාවය වැඩි කරලා හැක. පුළුවන් ඉතින්. දැන් හිතන්න ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා අවුරුදු 2යි ඉකෝන් උගන්වනවා. හිතන්න මෙහෙම උදාහරණයක්. ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. A සහ B. එක ගුරුවරයෙක් අවුරුදු 2ක් තිස්සේ තමයි ඉකෝන් උගන්වන්න පටන් ගන්න තියෙන්නේ. දැන් පොර අවුරුදු 2ක් වෙලේ ඉඳන් උගන්වනවා ඉකෝන්. පොර එක්ස්පීරියන්ස් එක අවුරුදු 2යි. B කියන ගුරුවරයා අවුරුදු 20ක් තිස්සේ ඉඳන් ඉකෝන් උගන්වනවා. සාපේක්ෂව කාගේ ඵලදායීතාවයද වැඩි? අපිට ඒක 100% කියන්න බෑ. හැමදේම සාපේක්ෂයි. සමහරට මෙයා හොඳ වෙන්න පුළුවන් මේ ඔක්කොටම වඩා. හැබැයි සාපේක්ෂව අපි කියන්නේ අත්දැකීම් සහ පුහුණුව මගින් ඵලදායීතාවය වැඩි වෙනවා කියලා. ඒ නිසා අපිට කියන්න පුළුවන් සාපේක්ෂව මෙයා හොඳයි කියලා. ඒක මම කියන එක හැම වෙලේම 100%ක්ම දෙයක් නෙමෙයි. අර ඒක නිකන් සාමාන්‍ය ලෝකයේ ඇතුලේ පිළිගන්න දේ මෙන්න මේක. හැබැයි ඒකට පිට අවස්ථා ගොඩක් තියෙනවා. ඒකට මතක තියාගන්න සාමාන්‍යයෙන් ඵලදායීතාවය වැඩි ගන්න පුළුවන්ගෙන අත්දැකීම් සහ පුහුණුව පාවිච්චි කරලා මිනිස්සුන්ගේ ඵලදායීතාවය වැඩි ගන්න පුළුවන්. හරි. අංක 3 ශ්‍රමයේ වටිනාකම කමාවක් ශ්‍රමිකයාට තීරණය කළ හැක. ශ්‍රමයේ වටිනාකම ශ්‍රමිකයාට තීරණය කළ හැක. ශ්‍රමයේ වටිනාකම ශ්‍රමිකයාට තීරණය කළ හැක. හිතන්න මෙහෙම දෙයක්. හිතන්න නෙමෙයි. ඔයාලා කවදා හරි දවසක මේ A level කරලා ඔය A level වැඩ කරන අතරතුර A level ඉවරලා වැඩ කරන අතරතුර ඉන්න කාලේ ඔයාලා ජොබ් එකට ගියා කියලා හිතන්න. නිකන් හිතන්න ඔයාලා බැංකුවකට ගියා. බැංකුවට මොකක් හරි ඔඩිට් ෆර්ම් හරි ගියා කියලා හිතන්න. ඔයාලා ඕකේ ඉන්ටර්විව් කරන අතරේ අන්තිම ඉන්ටර්විව් එකකින් ඔක්කොම ඉවරලා වාගෙන් අහන අන්තිම ප්‍රශ්නේ තමයි ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද? ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද? එයා අපිට කියන්නේ නැහැ මම දෙන්නේ මෙච්චරයි කියලා. එයා අපෙන් අහන්නේ ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ මොකද්ද? ශ්‍රමයේ වටිනාකම තීරණය කරන්නේ කවුද? ඔයා විසින්. ජොබ් එකට යන්න ඔයා නිසා ඔයා තමා තීරණය කරන ඔයාගේ වටිනාකම කීයද කියලා. නැතු එයා ඔයාට කියන්නේ ඔයාට දෙන්න 30000යි එන්න. එහෙම කියනවා එක්ස්පීරියන්ස් නැති කාලේ. ඔයා අර කෙලින්ම මුකුත් එක්ස්පීරියන්ස් එකක් නැතුව බැංකුවටත් වටෝක වෙනවා. හැබැයි ඔයා ඩිග්‍රියක් කරලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ටික හදාගෙන කැම්පස් අවුට් වෙලා ගියොත් ඔයා අහන පළවෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ තමයි ඔයා මේ එන ජොබ් එකට කීයක් බලාපොරොත්තු වෙනවද? මොකද ඔයාට තමයි තීරණය කරන්න පුළුවන් ඔයාගේ වැටුප. එතකොට වැටුප තීරණය කරන්නේ කවුද? ශ්‍රමිකයා. මතක තියාගන්න ඔයා තමා තීරණය කරන ඔයාට කොච්චරක් ඕනද කියලා. එතකොට තුන්වෙනි ලක්ෂණය තමයි ශ්‍රමයේ වටිනාකම කමාවක් ශ්‍රමිකයාට තීරණය කළ හැක. අංක 4 ලියන්න ශ්‍රමයේ වටිනාකම සහ කාලය අතර අන්තර් සම්බන්ධතාවයක් ඇත. ශ්‍රමයේ වටිනාකම සහ කාලය අතර අන්තර් සම්බන්ධතාවයක් ඇත. ශ්‍රමයේ වටිනාකම සහ
කාලය අතර අන්තර් සම්බන්ධතාවයක් ඇත. ඒ කිව්වේ මොකද්ද? ළමයි මම මේ ක්ලාස් කරන්න කලින් මම මුලින්ම කරා ඉන්ඩිවිජුවල් ක්ලාසස්. ඉන්ඩිවිජුවල් ගෲප් ක්ලාසස් කරේ. ඒ කියන්නේ ගෙවල් වලට ගිහිල්ලා එහෙම තමයි ඉගැන්නුවේ. අපි හෝම් විසිටින් කියන්නේ. එතකොට ඒ කාලේ මම දැන් ඔයාලගේ මාසික ගාස්තුවට ණය කරන්න අපි මාසෙට මෙච්චර. අපි ඉන්ඩිවිජුවල් ක්ලාස් කරද්දි ළමයි මාසෙට ගාස්තුවක් නෙමෙයි අය කරන්නේ සාමාන්‍යයෙන්. එක විසිට් එකකට ගාණක්. හිතන්න මම දැන් ඔන්න අද ගියා කොහේ හරි ගියා. හිතන්නකෝ මේ ඒ කියන ළමයාට උගන්වන්න ඔන්න එයාලා ගෙදරට ගියා. එතකොට මේ ළමයාට මම හිතන්නකෝ පැය දෙකක් ඉගෙනනවා කියලා. මම කියනවා මට පැය දෙකකට රුපියල් 4000ක් ඕනේ. අන්න ඒ වගේ. කාලයට තමයි වටිනාකම තීරණය කරලා කියන්නේ. දැන් ඔයාලට ගොඩක් වෙලාවට ඒක හිතෙන්නේ නැහැ. මොකද ඔයාලගේ මාසික ගාස්තුවක් අය කරන නිසා. ඇත්තටම ඔයාලගෙත් ඒක තමයි වෙන්නේ. හැබැයි ඔයාලගේ මාසික ගාස්තුවක් අය කරන නිසා ඒක ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. ඉතින් අපි ගත්තොත් ඔයාලා තියරි පන්තිනේ. ඔයාලා සාමාන්‍යයෙන් තියරි පන්ති පැය 3යි. පැය 3 ගානේ දවස් 4ක් කරනවා. ඒතකොට මාසෙට පැය 12ක් වෙනවා. ඒ 12ටනේ ඔයාලට අපි ගාන කියන්නේ. හැබැයි දැන් මෙතන වෙන්නේ කෙලින්ම පැය දෙකකට කීයද? කෙලින්ම ටයිම් එකට තමයි කියන්නේ. පැයකට මට අඩු මෙච්චරක් ඕනේ. එතකොට ශ්‍රමයේ වටිනාකමයි කාලය අතර මොකක්ද තියෙන්නේ? සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා. තේරුණානේ වැඩි? හරි. ඊළඟ අංක 5 සංචරණය කළ හැකි වීම. සංචරණය ඇවිදින්න පුළුවන්. සංචරණය කියන්නේ ඇවිදින එකට. සංචරණය කළ හැකි වීම. ඇවිදින්න පුළුවන් ඉතින් මිනිස්සුන්ට. සංචරණය කළ හැකි වීම. ඊළඟ ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කළ නොහැක. ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කළ නොහැක. කියන්නේ වෛද්‍යවරයෙක්ගෙන් එයාගේ ශ්‍රමය වෙන් කරන්න පුළුවන්ද? බෑ. ඉතින් එයාව මාරලා දාන්න තමයි තියෙන්නේ. ගුරුවරයෙක්ගෙන් එයාගේ ශ්‍රමය වෙන් කරන්න පුළුවන්ද? බෑ. මාරලා දැම්මොත් නම් වෙන් වෙනවා. නැත්තම් වෙන් වෙන්නේ නැහැ. අන්තිම එක කේවල් කිරීමේ හැකියාව පවති. අහලා තියෙන වචනේ කේවල් කරනවා. කේවල් කිරීමේ හැකියාව පවති. ඔය කේවල් කියන වචන ළඟින් ලියා ගන්න බලපෑම් කියලා පරහණක් දාලා යන බලපෑම්. ඔය කේවල් කරනවා කියන්නේ බලපෑම් කරනවා කියන එකට. උද්ඝෝෂණ කරනවා. නෝවට තමයි කියන බලපෑම් කරනවා කේවල් කරනවා කියලා. හරි. හයිලයිට් කරගන්න මේ වචන ටික ඒ කලින් කිව්ව කතාවල. පළවෙනි එක සජීවී හයිලයිට් කරගන්න. දෙවෙනි එකේ ඵලදායීතාවය හයිලයිට් කරගන්න. තුන්වෙනි එකේ වෙන් කළ නොහැක ශ්‍රමිකයාට කියන එක හයිලයිට් කරගන්න. ඊළඟේ වටිනාකම සහ කාලය කියන එක හයිලයිට් කරගන්න. ඊළඟේ වෙන් කළ නොහැක හයිලයිට් කරගන්න. ඊළඟේ සංචරණය හයිලයිට් කරගන්න. අන්තිම එකේ කේවල් කිරීමේ හැකියාව හයිලයිට් කරගන්න. ළමයි මාතෘකාවක් තියෙනවා. ආර්ථිකයක ශ්‍රම සම්පත්වල ප්‍රමාණය තීරණය කරන සාධක. ආර්ථිකයක් ඇතුලේ ශ්‍රම සම්පත තීරණය කරන්නේ මොකෙන්ද? මොනවද සාධක කියලා අහලා තියෙනවා. හරි. මේ ළමයි ආර්ථිකය ඇතුලේ ශ්‍රමිකයෝ නැත්තම් ශ්‍රමය කොච්චරක් තියනවද? සමහර මේ ආර්ථිකය ඇතුලේ ශ්‍රමය කොච්චරක් තියනවද? බොහොම ගොඩක් තියෙනවා. අපිට ගණන් ගන්න බැරි තරම් පිරිසක් ශ්‍රමය නැත්තම් ශ්‍රමිකයෝ ඉන්නවා. ඉතින් මේ කියන්නේ මොකද්ද? ලංකාවේ ඉන්න ජනතාව ඔක්කොමලා ශ්‍රමය නැත්තම් ශ්‍රමිකයෝ. නේ? අපි චුට්ටක් ඔය කැල්කියුලේෂන් එක ඉගෙන ගන්නවා ගානට කීයද කියන්නේ කොහොමද වෙන්නේ කියලා. ඔය දැනට ඉතින් ලංකාවේ ඉන්න පිරිස සම්පූර්ණ ශ්‍රමිකයෝ. මිලියන 22ක් ඉන්නවනේ. ඒතර මිලියන 22ම ශ්‍රමිකයෝ කියලා දැනට හිතන්නකෝ. පස්සේ ඔක වෙනස් වෙනවා. දැනට හිතන්නේ එහෙම. පොඩි කටින් පොඩ්ඩක් අඩු වෙලා දෙපැත්තෙන් කරලා ඉද්දි හරිම ගාන එනවා. දැනට ඔය හිතන්න මිලියන 22ක් ඉන්නේ ශ්‍රමිකයෝ. ඒතර මේ මිලියන 22 ජනගහනය නැත්තම් ශ්‍රමය තීරණය වෙන සාධක මොනවද? අනේ පළවෙනි එක මොකද්ද? ජනගහනය.
ඉතින් ජනගහනය මත තමයි ආර්ථිකයේ සමස්ත ශ්‍රමය තීරණය කරන්නේ. දැන් මම කිව්වනේ මිලියන් 22යි ලංකාවේ ඉන්නේ කියලා. මම මේ කිව්වේ මොකක් බලලාද? ජනගහනය දිහා බලලා. ලංකාවේ ජනගහනය මිලියන 22යි. මම කිව්වා ශ්‍රමයේ ඉන්නෙත් ලංකාවේ මිලියන 22යි වගේ තමයි. එහෙනම් පළවෙනි හේතුව මොකද්ද? ජනගහනය. එක ජනගහනය. අංක 2 වයස් ව්‍යුහය. වයස. වයසෙන් බලනවා අපි වයස බෙදනවා කොටස් තුනකට. එකක් 16ට අඩු, දෙක 16යි 59 අතර, තුන 60ට වැඩි. ලදරු, වැඩ කරන වයසේ සහ වැඩිහිටි කියලා අපි කොටස් තුනකට බෙදනවා. ඒතර ඔය තියෙන්නේ වයස් ව්‍යුහය අනුව ශ්‍රම සම්පත බෙදලා. හරිනේ. අංක 3 ලියන්න. කුටුම්බ වැය කරන පැය ගණන. කුටුම්බ වැඩ කරන පැය ගණන. කුටුම්බ වැඩ කරන පැය ගණන. කුටුම්බ කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවා. කුටුම්බ කියන්නේ පාරිභෝගිකයෝ නැත්තම් පවුල් වලට. ශ්‍රමිකයාට කියන්නත් පුළුවන්. ඔයා කොච්චරක් වෙලා වැඩ කරනවද? මම කොච්චරක් වැඩ කරනවද? ඒතර ඕක මතත් ආර්ථිකයේ ශ්‍රම සම්පත තීරණය කරන්න පුළුවන්ලු. හරි. ඊළඟ අධ්‍යාපනය සහ සෞඛ්‍ය මට්ටම. අධ්‍යාපනය සහ සෞඛ්‍ය මට්ටම. අධ්‍යාපනය වැඩි නම් ශ්‍රමයේ ගුණාත්මක භාවය වැඩි. සෞඛ්‍ය වැඩි නම් ශ්‍රමයේ ගුණාත්මක භාවය වැඩි කියලා අපිට කියන්න පුළුවන්. හරිනේ. ඊළඟ ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය. මම කිව්වර පොඩ්ඩක් අඩු කරලා වැඩි කරලා එකතු කරලා අපි උත්තරයක් ගන්නවා කියලා. හිතන්නකො මිලියන 22ක ඉන්නවා මෙතන. ඕකෙන් අඩු වීම වෙලා අන්තිමට අපිට එනවා මිලියන 15ක් වගේ. මම කියනවා ඕකට තමයි අපි කියන්නේ ශ්‍රම බලකාය කියලා කියන්නේ. ඇත්තටම වැඩ කරන්න පුළුවන් මිනිස්සු කොච්චරද ඉන්නේ? අන්තිම එක පුහුණුව සහ අත්දැකීම්. අන්තිම එක පුහුණුව හා අත්දැකීම්. පුහුණුව හා අත්දැකීම්. පුහුණුව සහ අත්දැකීම්. මාතෘකාවක් තියෙනවා ශ්‍රම විභජනය සහ විශේෂීකරණය කියලා. හරි. මම ඔක්කොම කියලා දෙන්න. පොඩි කතාවක් වගේ මේ කතාව කියලා දෙන්න. හොඳට අහගෙන ඉන්න. තමයි හිතන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හිතන්න මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා. A B හා C. මමයි ඔයයි වාගේ යාළුවයි. තුන් දෙනා. මම එක්කෙනෙක්, ඔයා එක්කෙනෙක් වගේ යාළුවා තව එක්කෙනෙක්. මම A, ඔයා B වගේ යාළුවා C. අපි 3 දෙනා ඉන්නවා. අපි 3 දෙනා වැඩ කරන්නේ ළමයි ගාමන්ට් එකක. ගාමන්ට් ෆැක්ටරියක් තියෙන. හිතන්න බෙන්ඩික්ස්. අපි වැඩ කරන්නේ බෙන්ඩික්ස් එකේ. ඔන්න අපි 3 දෙනා බෙන්ඩික්ස් එකේ වැඩ කර ඉද්දී බෙන්ඩික්ස් එකේ අයිතිකාරය නැත්නම් අපි මැනේජර් විල් අපිට කියනවා මෙහෙම කතාවක්. අද ඉඳන් ওই 3 දෙනාව රස්සාවට ගන්නවා. ওই 3 දෙනා වැඩ කරන්න ඕනේ මං කියන විදියට කියලා කියනවා. හරිද? ඔන්න අපි 3 දෙනාට මුලින්ම දෙනවා කතුරු 3ක්. මොනවද දෙන්නේ? කතුරු 3ක් දෙනවා. ඊළඟට අපිට දෙනවා අඩි රූලක්. ඊළඟට අපිට දෙනවා මහාන මැෂින් එකක්. දැන් මහාන මැෂින් එක නම් අදින්න ඉතින් මට තේරෙන්නේ නැහැ මම මැෂින් කියලා ලියනවා. ඊළඟට අපිට දෙනවා බොත්තම් අල්ලන මැෂින් ටික. මම මේක අඳින්න දන්නෙත් නැහැ. රවුමක් අඳිනවා. මේ බොත්තම් අල්ලන මැෂින්. ඊළඟට අපිට 3 දෙනාට දෙනවා ලොරියක්. ලොරිය අඳින්න ඕනේ නැහැ. නිකන් අඳින්නම්කො මෙහෙම. ලොරියක් දෙනවා නිකන්. හරිද? පාට ලොරියනේ. හරි. ඒතර ඔන්න බලන්න මොකද කරේ? අර මැනේජර් විල්ලා අපි 3 දෙනාට කතුරු දීලා, අඩි රෝල් දීලා, මැෂින් දීලා, බොත්තම් අල්ලන මැෂින් දාලා ලොරි 3කුත් දුන්නා. මෙයා කියනවා මෙහෙම කතාවක්. අද ඉඳන් අපි 3 දෙනා තනියෙන් වැඩ කරන්න ඕනේ කියනවා. මෙයා මට කියනවා ඔයා ඔයාගේ විදියට ඇඳුම් මහන්න. මුලින්ම ඇඳුම් මහන්න කලින් රෙදි අරගෙන රෙදි කපන්න ඕනේ. ඊළඟට රෙදි මයින්න ඕනේ.
ඊළඟට මැෂින් එකෙන් මහන්න ඕනේ. ඊළඟට බොත්තම් අල්ලලා පැක් කරලා කඩවලට ගිහින් දාන්න ඕනේ කියලා කියනවා. දැන් ඔයත් කරන්නේ එක මමත් කරන්නේ එක වගේ යාළුවා කරන්නේත් ඔන්න ඕක. හරිද? අන්න අපි උදන වෙන වෙනම තමයි වැඩ කරන්නේ. ඔන්න දැන් මම ගන්නවා රෙද්ද. රෙද්ද මයින්නවා කොච්චරක් තියෙනවද? රෙද්ද මැනලා කපනවා ගානට. කපලි වෙලා මහනවා. මහලි වෙලා බොත්තම් අල්ලනවා. බොත්තම් අල්ලලා ඉවරලා පැක් කරනවා. පැක් කරලා කඩේට ගිහින් දානවා. දැන් මට ඔය එක රෙද්දක් මහන්න එක ඇඳුමක් මහන්න දවස් කීයක් ඇයිද මට? එයි මැහුවා කියලා තන්නකෝ. එකක් මැහුවා ලොරිය ගිහිල්ලා කඩේට දැම්මා. එකක් මැහුවා ලොරිය ගිහිල්ලා කඩේට දැම්මා. මොන විකාරයක්ද නේ? ඇත්තටම ලෝකෝක වෙනවද? ඇත්ත ලෝකෝක වෙන්නේ. හැබැයි මම මේ උදාහරණය ගත්තේ මෙන්න මේ වගේ දෙයකට. ඔන්න මේ ටික මතක තියාගන්න. අපිට කතුරු 3ක් ඕනේ, රූල් 3ක් ඕනේ, මැෂින් 3ක් ඕනේ, බොත්තම් මැෂින් 3ක් ඕනේ, ලොරියක් ඕනේ. හරිද? ඔන්න බලන්න වෙනති. ඊට පස්සේ අර මැනේජර් වයින් කරලා මොන විකාරයක්ද කරන්න කියලා බැලුවා. වෙන කෙනෙක් ඇවිල්ලා එයා ගාව මෙයා හරියන්නේ නැහැ. ඔන්න වෙන මැනේජර් කෙනෙක්ව ගත්තා. දැන් අලුත් මැනේජර් කෙනෙක් ඉන්නවා. පොර ඇවිල්ලා කිව්වා සම්පූර්ණයෙන් මේ කරන වැඩේ නවත්තලා මගේ විදිහට වැඩ කරන්න කියලා. මෙයා අපිට කියනවා අද ඉඳන් මම කරන්නේ මේ මොකද්ද අලිරුලේ මැනලා කපන එක විතරයි. මගේ වැඩේ රෙදි කපනවා රෙදි මයින්නවා. මොකද මම කරන්නේ රෙදි කපනවා සහ රෙදි මයින්නවා. මට මේ දෙක ඕනේ නැහැ කියනවා යාලා. මට මේව ඕනේ නැල්ලු. මම දිගටම කරන්න ඕන ඕක. ඔයා කරන්නේ මොකද්ද? ඔයා කරන්නේ මම කපලයි මේ කපලයි මැනලයි දෙන රෙද්ද මහලා බොත්තම් අල්ලන එක. ඔයා කරන්නේ මහනම බොත්තම් අල්ලනවා. ඔයාට මේව ඕනේ නැහැ කියනවා යා. ඔයාගේ යාළුවා කරන්නේ මොකද්ද? පැක් කරා ලොරි වල කඩේට ගිහින් දැම්මා. පැක් කරා ලොරියෙන් කඩේට ගිහින් දැම්මා. දැන් ඔයා බලන්න. එතකොට මේව ඕනේ නැහැ නේ අපිට. දැන් ඔන්න අපි තුන් දෙනාට වැඩ තුනක් පැවරුවා. එකක් තමයි මගේ වැඩේ රෙද්ද ගන්නවා මනිනව කපනවා. රෙද්ද ගන්නවා මනිනව කපනවා. රෙද්ද ගන්නවා මනිනව කපනවා. ඔයාගේ වැඩේ එහෙන් ගත්ත රෙද්ද මැහුවා. මෙහෙන් ගත්ත රෙද්ද මැහුවා. බොත්තම ඇල්ලුවා. බොත්තම ඇල්ලුවා. මෙහෙන් ගත්තා බොත්තම ඇල්ලුවා යවුවා. මුගේ වැඩේ හතර අතේ පැක් කරලා ලොරියට දැම්මා. හතර අතේ පැක් කරලා ලොරියට දාලා සුංගාලා ගියා. දැන් බලන්න කතුරු කීයක් ඕනේද? මමනේ කරන්නේ එකක් ඇති. අඩිරුලුත් එකක් ඇති. කීයක් ඉතුරුද? දෙක හතරක් ඉතුරු. මැෂින් කීයද ඕනේ? දෙකයි ඕන. අපි දෙන්නගේ මැෂින් දෙකයි මේ දෙන්නගේ මැෂින් දෙකයි ඕන වෙන්නේ නැහැ. ලොරි කීයක් ඕනද? එක ලොරියක් හොඳටම ඇති. කියන අපි මගේ වාගේ ලොරි දෙක ඕන වෙන්නේ. සම්පත් භාවිතය මොකද උනේ? පට්ට කාර්යක්ෂම වුණා. පීඩිවැය පට්ට අඩු වුණා. අපි ඕකට කියනවා මොකද්ද? ශ්‍රම විභජනය කියලා. මොකද්ද ඔකට කියන්නේ? ශ්‍රම විභජනය. මොකද්ද මේ ශ්‍රම විභජනය කියන්නේ? මචං ශ්‍රම විභජනය කියන්නේ මෙන්න මේ ආකාරයට නිෂ්පාදන ක්‍රියාවලිය ඛණ්ඩනය කරන එකට. මේ නිෂ්පාදන ක්‍රියාවලිය කැඩුවා. කලින් අපි තුන් දෙනාම කරේ රෙදි මහාන එකයි මයින් එකයි කපන එකයි බොත්තම් අල්ලලා ලොරියෙන් ගිහින් දාන එක. ඔක්කොම කරා. දැන් මොකද කරේ? මෙයා කියන ඔහෙම වැඩක් නැහැ, තේරුමක් නැහැ කියලා. මෙයා අපිට කියන ඔයා අදිනම් කරන්නේ මේ කෑල්ල විතරයි. වෙනේ වත දාන්න යන්න එපා. මහන්න යන්න එපා. ඔයාට තියෙන්නේ මහන්න නම් ඔබ කපන්න යන්න එපා. ලොරිය දිහා බලන්නවත් එපා. ඔයාගේ වැඩේ මහනවා බොත්තම් අල්ල. මහනවා බොත්තම් අල්ලනවා. කොහොම කියනවා. එතකොට මේ මොකද කරේ? මෙයා ශ්‍රම විභජනය කරා. මේ ලස්සන්ට තියෙන ශ්‍රම ඔක්කොම ටික මේ ඇඳුමම විවිධාංග වලට කැඩුවා මෙයා. අපි ඔකට කියනවා ශ්‍රම විභජනය කියලා. නිර්වචනය කරන්නේ කොහොමද? නිෂ්පාදන ක්‍රියාවලිය ඛණ්ඩනය කරලා කඩලා එම ඛණ්ඩිතවලට මිනිස්සු ආදේශ කරන එක. වැඩ කරන්න මිනිස්සු එපේ. මෙතෙන්ට මාව දැම්ම, මෙතෙන්ට ආව දැම්ම, මෙතෙන්ට ආව දැම්ම. යාළුවෝ දැම්මා. ඒතර කොහොමද නිර්වචනය කරන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය ඛණ්ඩනය කොට එම ඛණ්ඩිතයන්ට පුද්ගලයන් ආදේශ කිරීම. ලියා ගන්න. ලියලා තියෙන්නේ. පුද්ගලයන් ආදේශ කිරීම ක්‍රියාවලිය ශ්‍රම විභජනය නම් වේ. ශ්‍රම විභජනය නම් වේ. හරි. ඊට පස්සේ තියෙනවා ශ්‍රම විභජනය හේතුවෙන් එක් ශ්‍රමිකයෙක් දිගින් දිගටම එක් කාර්යයක් තුළ නිරත වීමෙන් ඔහුගේ ශ්‍රමය විශේෂීකරණයකට ලක් වේ. හයිලයිට් කරගන්න විශේෂීකරණය කියන එක.
හයිලයිට් කරන්න විශේෂීකරණය කියන එක. හරි. ළමයි බලන්න මෙහෙම දෙයක් වෙනවා උතන. ඒ තමයි දැන් හිතන්නකෝ මම රෙදි මහනවා ඔයා රෙදි මහනවා දිගටම. පිස්සෙක් වගේ රෙදි මහනවා. රෙදි මහලා බං උඹට ඇස් දෙක පියන් රෙදි මහන්න පුළුවන් තව ටික කාලයක් ගියාම. රෙදි මහනවා රෙන් එවනවා රෙදි මහනවා. රෙන් ගන්න රෙදි මහනවා. අන්තිමට ඇස් දෙක පියන් රෙදි මහන්න පුළුවන්. ඔයා මොකද වෙන්නේ? රෙදි මහීමේ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා, විශේෂඥයෙක් වෙනවා. දැන් ඔයාට තමයි හොඳටම රෙදි මහන්න පුළුවන්. අපි යෝගට කියනවා මොකද්ද? විශේෂීකරණය කියලා. හැබැයි උඹට අනිත් ඒවා බෑ. ලොරිය ලවන්නත් බෑ, රෙදි කපන්නත් බෑ, ඒව මොකොත් බෑ. ඔයාට හොඳටම පුළුවන් රෙදි මහන්න. මට පුළුවන් මයින්ඩයි කපන්නයි. මට මහන්නත් බෑ, ඩ්‍රයිවිං කරන්නත් බෑ. කෙනේ අර විභජනය නිසා මිනිස්සු එක තැනක නතර වෙනවනේ. එයා ඒක ඇතුලේ පට්ට වැඩෙක් වෙනවා. එයා ඒක ඇතුලේ පට්ට වැඩෙක්. දැන් හිතන්න මම ගැන. දැන් මට පුළුවන්ද ඉකෝනුයි එකවුන්ටිං උයි BS උයි තුනම උගන්නන්න පුළුවන්. උඹලට අනිත් දේ ගන්න තේරෙන්නේ නැහැ. හිතන්න මම දැන් එකවුන්ටිං උයි BS උගන්නනවා. ෂේප් එක උගන්නන්න පුළුවන් බොරු හරි ඉතින් ඉගෙනගෙන තියෙනවනේ. හැබැයි උඹලට තේරෙන්නේ නැහැ. මොකද මම විශේෂීකරණය වෙලා තියෙන්නේ මොකටද? ඉකෝන් වලට. ඒතර මට පුළුවන් ඉකෝන් උගන්නන්න විතරයි. අනිත් එක ඉගෙනුනට වැඩක් නැහැ. තේරුමක් නැහැ. බොරු වැඩක් කරන්නේ. ඒකට වෙනම කට්ටිය ඉන්නවා. එයාලා ඒවට විශේෂීකරණය වෙලා ඉන්නේ. හරිද? ඒතර විශේෂීකරණය කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ එකම දෙයක් කිරීමෙන් එයා ඒකේ අර හිණි පැත්තට යනවා කියන්නේ. ඒක උපරිමයක් කරා ගිහිල්ලා ඒක අර පිකාසෝ කෙනෙක් වෙනවා කියන්නේ. ඒක පිකාසෝ පට්ට වැඩෙක් වෙනවා. අපි උකට කියනවා විශේෂීකරණය කියලා. හරිද? අපිට ඊළඟට තියෙනවා ශ්‍රම විශේෂීකරණය. නෝට් එක ලියා ගන්න. ශ්‍රම විභජනයකදී නෝට් එක ලියා ගන්න. ශ්‍රම විභජනයකදී කිසියම් පුද්ගලයෙක් කාලාන්තරයක් තිස්සේ එකම කාර්යයක නිරත වීමෙන් ඔහු එම කාර්ය තුළ ලබන සුවිශේෂී හැකියාව ඇලයිරක් විශේෂ කුණුහරුපයක් වගේ මේක විශේෂ ප්‍රාගුණ්‍ය රතුපෑනෙන් ශ්‍රම විශේෂීකරණය නම් වේ. හරි. උදාහරණ දීලා දෙනවා ශල්‍ය වෛද්‍යවරයා මූල්‍ය කළමනාකරු. දැන් ඔතෙන්ට ගන්න පුළුවන් ද ගුරුවරයා කියන එක? බෑ. ගුරුවරයා කියද්දී ශ්‍රම විශේෂීකරණය වෙලා නැහැ. යා නිකන් ශ්‍රමිකයෙක් විතරයි. හැබැයි ඔයා දුන්නොත් ආර්ථික විද්‍යා ගුරුවරයා, ගිණුම් කරන ගුරුවරයා, භෞතික විද්‍යා ගුරුවරයා අන්න විශේෂීකරණය වෙලා. එයා එක අංශයක් බාර වෙන්නේ. නිකන් ගුරුවරයා කිව්වොත් එයා ශ්‍රමයක්. හැබැයි මොකක් හරි විශේෂ කරලා කිව්වොත් එහෙම අකවුන්ටිං ගුරුවරයා අකවුන්ටිං විතරයි උගන්වන්නේ. එයා ඒකේ විශේෂීකරණය වෙලා තියෙන්නේ. වැඩේ තේරුණාද? වැඩේ තේරෙන්න ඕනේ. හරි. ඊළඟට අපිට දෙනවා ශ්‍රම විභජනය සහ විශේෂීකරණයේ වාසි. හරිද? ඔක A level පේපරේ අර හැම වෙලේම ප්‍රශ්න කරන තැනම් මේක. කියන්නේ හරියට ප්‍රශ්න අහනවා මෙතන. වාසි වලින්. ලියන්න පළවෙනි වාසිය. ශ්‍රම ඵලදායීතාවය ඉහළ යාමෙන් ශ්‍රම ඵලදායීතාවය ඉහළ යාමෙන් නිෂ්පාදන ධාරිතාවය ඉහළයයි. ශ්‍රම ඵලදායීතාවය ඉහළ යාමෙන් නිෂ්පාදන ධාරිතාවය ඉහළයයි. කියන්නේ ඵලදායීතාවය වැඩි වෙන නිසා නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනවා. අංක 2
නිෂ්පාදනය සඳහා ගතවන කාලය අවම වීම. නිෂ්පාදනය සඳහා ගතවන කාලය අවම වීම. ඉක්මනට හදන්න පුළුවන්ද? 3 අවම යෙදවුමකින් උපරිම නිමවුමක් ගන්නා බැවින් අවම යෙදවුමකින් මේ යෙදවුම් පොඩ්ඩයි ඕනද? උපරිම නිමවුමක් ගන්නා බැවින් පිරිවැය අවම වීම. පිරිවැය අවම වීම. අවම යෙදවුමකින් උපරිම නිමවුමක් ගන්නා බැවින් පිරිවැය අවම වීම. කොස්ට් එක අඩු වෙනවා. ඊළඟ ලියන්න. දියුණු යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම නිසා කාර්යක්ෂමතාවයේ වැඩිවීම. දියුණු යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම නිසා කාර්යක්ෂමතාවයේ වැඩිවීම. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ එක මැෂින් එකයි නම් ඕනේ. ගන්න මැෂින් එක පට්ට ක්වොලිටි මැෂින් එකක් ගන්නවා. කලින් අවස්ථාවේ නම් මැෂින් 3ක් එපේ. පිරිවැය වැඩි. එතකොට අපිට හොඳම එක ගන්න බැරි වෙනවා. එතකොට දැන් පිරිවැය අඩුයිනේ එක මැෂින් එක නෝනේ. තියෙන හොඳම මැෂින් එක ගන්නවා. ඒ නිසා කාර්යක්ෂමතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊළඟ අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහළ යාම. අවසාන නිෂ්පාදනයේ හෝ නිෂ්පාදිතයේ මොකක් හරි අවුට්පුට් එකේ ගුණාත්මක භාවය ඉහළ යාම. ගුණාත්මක භාවය ඉහළ යාම. ඊළඟ තම කාර්ය පහසු කළ හැකි නවෝත්පාදන සොයා ගැනීම. අලුත් දේවල් හොයා ගන්නවා. කාර්ය පහසු කරන්න පුළුවන් අලුත් දේවල් හොයා ගන්නවා. නවෝත්පාදන නැත්නම් නව්‍යතා සොයා ගැනීම. හරි ඔය ටික ඇති. හයිලයිට් කරගන්න ඕකේ. ඔය ටිකේ පළවෙනි එක ශ්‍රම ඵලදායීතාවය, 2 ගතවන කාලය, 3 පිරිවැය, ඊළඟ දියුණු යන්ත්‍ර සූත්‍ර, ගුණත්වය, නවෝත්පාදන. ඔය ටික හයිලයිට් කරලා තියාගන්න. ඊළඟ පිටුවේ තියෙනවා ශ්‍රම විභජනය සහ විශේෂීකරණය අවාසි. ඕනම දෙයක වාසි වගේම අවාසිත් අනිවාර්යයෙන්ම තියෙනවා. හැම දෙයකම වාසිත් එක්ක අනිවාර්යයෙන්ම අවාසිත් තියෙනවා බං. හරි මොනවාද අවාසි? එකම දෙයක් දිගින් දිගටම කරද්දී මොකද වෙන්නේ? එපා වෙලා යනවා. මේක ඇතුළේ ඉන්න කාට මේකම කරලා මුට මොකද වෙන්නේ? එපා වෙනවා. S2 පියාගෙනත් කපනවා. මහමනිනවා. මුගේ වැඩේ S2 පිය වුණත් මහනවා. හීනෙකුත් ඩ්‍රයිවිං කරනවා. මේ ආශ්‍රිත ලෙඩ රෝගයක් දෙනවා. අර කපලා කොයි වෙලෙත් දැක්ක ගමන් මොකක් හරි කපන්න හිතෙනවා. මොකක් හරි දැක්ක ගමන් මයින්ඩ් හිතෙනවා. මොකක් හරි දැක්ක ගමන් මහන්න හිතෙනවා. පුරුද්ද. අනිත් එක මේ ආශ්‍රිත ලෙඩ රෝග බිහි වෙනවා. අරක මැනලා ඌ ඔලුව නමාගෙන ඉන්නවා. ඩ්‍රයිවිං කරලා කුදු වෙලා. ලෙඩ රෝග බිහි වෙනවා. අනික දැන් මේ ඩ්‍රයිවිං කරන කට්ටියත් එක්ක මෙයාලත් එක්ක සම්බන්ධයක් තියනවද? නැහැ. මෙයාලත් එක්ක සම්බන්ධයක් තියනවද? නැහැ. මොකද වෙන්නේ? කනෙක්ෂන් එක, කමියුනිකේෂන් එක අඩුයි. මොකක්ද ඒකට කියන්නේ අපි මේ අන්තර් සම්බන්ධතා අඩුයි. අනිත් කට්ටිය මොකද කරන්නේ මෙයාලා දන්නේ නැහැ. දැන් හිතන්නකො B වැඩ කරන එක්කෙනාට පුළුවන්ද කවදා හරි දවසක ඩ්‍රයිවර් කෙනෙක් එන්නේ නැහැ. මෙතන ඉන්න එක්කෙනාට පුළුවන්ද මෙතෙන්ට යන්න? බෑ. මොකද මෙයා මේ කාර් එක ගැන දන්නේ නැහැ. මම මහන එක්කෙනානේ. මම මයින් එක්කෙනානේ. මට පුළුවන්ද කියලා ඇඳුමක් මහන්න? බෑ. කාටවත් බෑ 100%ක් ඇඳුම් මහන්න. එයාට පුළුවන් එක පාර්ට් එකයි. මට පුළුවන් මේක. ඔයාට පුළුවන් මේක. අර වගේ යාළුවට පුළුවන් මේක. අපි කාටවත් බෑ දැන් සම්පූර්ණ ඇඳුම මහලි ඉවර කරන්න. 3 දෙනෙක් ඕන අඩුම තරමින් ඇඳුම මහලි ඉවර කරන්න. අවුලක් ඒක. හරිද? ලියාගම් පළවෙනි එක වෘත්තීය රෝගාබාධ ඇතිවීම. වෘත්තීය රෝගාබාධ ඇතිවීම. වෘත්තීය එහෙම ලියන්නේ. වෘත්තීය රෝගාබාධ ඇතිවීම. අංක 2
පටු විශේෂීකරණයක් ඇතිවීම. පටු විශේෂීකරණයක්. පොඩි දන්නේ පොඩි දේවල් ප්‍රමාණයක්නේ. පටු විශේෂීකරණයක් ඇතිවීම. 3 රැකියාව පිළිබඳ අවදානමක් පැවතීම. රැකියාව අවදානම් ඉතින් දන්නේ නැහනේ. දන්නේ ඩ්‍රයිවිං කරන්න විතරයි. ඔයාට හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ආවොත් එම වයින් කරලා යාව ගන්නවා. රැකියාව පිළිබඳ අවදානමක් පවතිනවා. ඊළඟ රැකියාව නීරස වීමෙන් සේවකයන් ඉවත්ව යාම. මොකද්ද බම් මේ නීරස වෙනවා කියන්නේ? නීරස. රහ වැඩි වෙනවද? නෑ, නීරස කියන්නේ එපා වෙනවා. එකම දේ කරලා මුටේක එපා වෙලා අයින් වෙලා යනවා යන්න. රැකියාව නීරස වීමෙන් සේවකයන් ඉවත්ව යාම. ඊළඟ එක් අංශයක් අඩාල වීමෙන් සමස්ත නිෂ්පාදනයම අඩාල වීම. 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 හිතන්න එදාට මහාන කට්ටියට එන්න බැරි වුණා. මම කැපුවට දන්නේ මහාන් නැතුව අරන් යන්න පුළුවන්ද? එදාට දුම් මහාන්න වෙන්නේ නැහැ නේ. එදාට ඒ වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද මහාන කට්ටිය ඇවිල්ලා නැහැ. මහාන කට්ටියත් ඇවිල්ලා ලෝරි වල අරන් යන ඩ්‍රයිවර්ස් ලැබිලා නැහැ. ඇඳුම් කපලා මහානවා අරන් යන්න කවුරුත් නැහැ. නිෂ්පාදන අඩාල. අන්තිම එක අවසාන නිෂ්පාදනයේ වගකීම කිසිදු පාර්ශවයක් බාර නොගැනීම. අවසාන නිෂ්පාදනයේ වගකීම අවුට්පුට් එක වගකීම බාර ගැනීමට කම ලිව්වද ඒක පොඩ්ඩක් කපන්නව. අවසාන නිෂ්පාදනයේ වගකීම කිසිදු පාර්ශවයක් බාර නොගැනීම. කවුරුත් බාර ගන්න නැහැ. ඒ 3 දෙනෙක් කරලා නෙවෙයි. හිතන්න මේ ෂර්ට් එක තියෙන. මම දැන් ටී-ෂර්ට් එක දන්නවා. මේක එක අතක් තියෙන්නේ මෙතෙන්ට අනිත් අත දිගටම තියෙන. මම ගිහලා කම්ප්ලේන්ට් කරාට පස්සේ මෙයා කියනවා මේ ඔන්න මංගා මුලින් මෙතෙන්ට අරන් යනවා. ලොරියේ එලෝප එකා කියනවා මට ලොරියට මේ ලොරිය මනුස්සයා කියනවා මට මේ මොකද පැක් කරලා තියෙදි මේ මත නැතුව තමයි තිබ්බේ. ඉතින් මෙයා ගිහලා මෙයාට කියනවා එයා කියනවා මම මහද්දිත් ඔහොම තමයි තිබ්බේ. කපපු එක්ක ළඟට යන්න බෑ. මල් ළඟට වෙලාදී මම කියනවා මනිද්දි මං හරියට මැන්නා මූ මහලා තියෙන වැරදියට. කියන්නේ බෝලේ පාස් කරවර කට්ටිය ඉන්නවා. කවුරුත් වැරද්ද පිළිගන්නේ නැහැ. හැබැයි කෙලින්ම කලින් විදියට නම් ඒ කියන මම තමයි සම්පූර්ණ ඇඳුමම හැදුවේ. ඒතොර කෙලින්ම හොයාගන්න පුළුවන් කාගේ තින්ද වැරදුනේ කියලා. දැන් මේක අපිට කවුද වැරද්ද කරේ කියලා හොයාගන්න බෑ. කවුරුත් වගකීම් බාර ගන්න කැමති වෙන්නේ නැහැ. ඔය වගේ අවශ්‍ය ටිකක් තියෙනවා. හරිද? ප්‍රශ්න දෙකක් තියෙන A level 2006 සහ 2020. 2006 A level ප්‍රශ්න බලන්න. ශ්‍රම විභජනයෙන් අදහස් වන්නේ කුමක්දයි දක්වා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට සහ තරංකාරීත්වය ඉහළ නැංවීමට මේ දායක වන්නේ කෙසේද? හරිවා මුලින්ම ලියනවා ශ්‍රම විභජන නිර්වචනය කරන්න. පුළුවන් නිර්වචනය කරන්න. නිර්වචනය කරලා මෙයා අහනවා නිෂ්පාදන පිරිවැය අඩු කරන්නයි තරංකාරීත්වය වැඩි කරන්න. හරි. නිෂ්පාදන පිරිවැය අඩු කරන්නේ කොහොමද? ඔයා ලියන්න ඊට පස්සේ විභජනය කරපු නිසා මොකක්ද ඇති වෙන්නේ ඒත් එක්කම විශේෂීකරණයක් ඇති වෙනවා කියලා ලියන්න. ඊට පස්සේ ඔයා ලියනවා පිරිවැය අඩු වෙන්නේ කොහොමද? එකක් යෙදවුම් ප්‍රමාණය මොකද? යෙදවුම් බොහොම පොඩ්ඩයි ඕනේ. අපි කිව්වා දැන් ඉස්සර යෙදවුම් 3ක් ඕනතර දැන් ඕනේ යෙදවුම් 1යි. ඉස්සර යෙදවුම් 3ක් ඕනතර දැන් ඕනේ යෙදවුම් 1යි. අපි ලියනවා යෙදවුම් භාවිතය අඩු බැවින් නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. ලියන්න ඊට පස්සේ කර්මාන්ත ශාලාවක් කලින් විභජනය කරන්න කලින් මැෂින් 3ක් ඕනලා තිබ්බ. හැබැයි විභජනයෙන් පස්සේ ඕන එක මැෂින් එකයි. එතකොට ශ්‍රම පිරිවැය නිෂ්පාදන පිරිවැය මොකද උනේ? අඩු වීමකට ලක් වුණා. වගේ පොයින්ට් එකක් විදිහට උදාහරණයක් ලියන්න. දෙවෙනි එකේ මොකක්ද අහන්නේ? තරංකාරීත්වය ඉහළ නංවන්නේ කොහොමද? ඔයා ඊට පස්සේ ලියනවා දැන් පිරිවැය අඩුයිනේ. පිරිවැය අඩු නිසා ඔයාට මිල අඩු කරන්න පුළුවන්ද වැඩි කරන්න පුළුවන්ද? මිල අඩු කරලා තරංගයට මුහුණ දෙන්න පුළුවන්. ඒකක්. තව එකක් තමයි දැන් ඔයාගේ වැඩ කරන සේවකයෝ විශේෂීකරණය වෙලා ඉන්නේ. විශේෂීකරණය වෙලා තියෙනවා කියන්නේ බාන්නේ ගුණාත්මක භාවය මොකද? පට්ට වැඩි. බාන්නේ ක්වොලිටි වැඩි නම්
වාට කොලිටි එක නිසා තරඟයට මුහුණ දෙන්න පුළුවන්. ඔයා ලියන මුලින්ම පිරිවැය අඩු බැවින් අඩු මිලක් නියම කර තරඟයට සාර්ථකව මුහුණ දීමට හැකිය. දෙවැනි පොයින්ට් එක ලියනවා ඒකටම ශ්‍රේවකයන් විශේෂීකරණය වෙලා නිසා අවසාන නිෂ්පාදනයේ කොලිටියේ ගුණාත්මක භාවය ඉහළයි. ඒ නිසා ඒක වෙළඳපළට දාලා තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා. ওই දෙක ගානට මැනේජ් කරගෙන ලියන්න. හරි. ඊළඟට තියෙනවා ශ්‍රමික විභජනයේ ආර්ථිකයක නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීමට දායක වන ආකාරය. ඔය කෙලින්ම අහන්නේ ශ්‍රම විභජනය සහ විශේෂීකරණයේ වාසි. ඒ ටික වාසි ටික ලියාගෙන යන්න. ඒතර නිකම්ම ලකුණු හම්බ වෙනවා. හරි. ඊළඟට මාතෘකාවක් තියෙනවා. මේ පොඩි කරුණක්. ශ්‍රමය සඳහා ගෙවන ප්‍රතිලාභය වන්නේ වැටුපයි. ශ්‍රමයට ගෙවන්නේ වැටුප. මාතෘකාවක් තියෙනවා. ශ්‍රම සංචලතාවය. ශ්‍රම සංචලතාවය. මොකක්ද ළමයි මේ ශ්‍රම සංචලතාවය කියන්නේ? මේ ශ්‍රම සංචලතාවය කියන්නේ බා ශ්‍රමය තැනකින් තැනකට මාරු වෙන එකට. මොකද්ද? ශ්‍රමය එක් තැනක ඉඳන් තවත් තැනකට මාරු වෙනවා නම් අපි ඔකට කියනවා මොකද්ද? ශ්‍රම සංචලතාවය කියලා. හරිද? ලියා ගන්න. එක් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙත යොදවා ඇති ශ්‍රමයක් එක් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙත යොදවා ඇති ශ්‍රමයක් එක් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙත යොදවා ඇති ශ්‍රමයක් තවත් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙත මාරු කිරීම රතු පෑනෙන් ශ්‍රම සංචලතාවය නම් වේ. ශ්‍රම සංචලතාවය නම් වේ. ශ්‍රම සංචලතාවය නම් වේ. ශ්‍රම සංචලයිලු. හරි. මෙයත් පහත පරිදි දැක්වේ. ශ්‍රම සංචලතාවය කියලා එකක් තියෙනවා. කොටස් දෙකකට බෙදලා තියෙනවා ප්‍රාදේශීය සහ වෘත්තීය කියලා. හරිද? මම ඔයාලට මේ ඔක්කොම විස්තරය දීලි වෙලා විස්තර කරලා දෙන්නම්. ප්‍රාදේශීය සංචලතාවය උදාහරණයක් ලියා ගන්න. උදාහරණයක් දා ගන්න. ওই රූල් තුනන උදාහරණ එකයි තියෙන්නේ. ලියන්න. ගම්පහ රෝහලේ සිටින වෛද්‍යවරයෙක් මිනුවන්ගොඩ රෝහල වෙත මාරු වීම. ගම්පහ රෝහලේ සිටින වෛද්‍යවරයෙක් මිනුවන්ගොඩ රෝහල වෙත මාරු වීම. ගම්පහ සිටින වෛද්‍යවරයෙක් මිනුවන්ගොඩ රෝහල වෙත මාරු වීම පියකොට කියනවා ප්‍රාදේශීය සංචලතාවය කියලා. හරි මොකද උනේ? ප්‍රාදේශීයයි. ප්‍රාදේශීය කියන්නේ ගමන් නගරයක් පදනම් කරන් ප්‍රාදේශීය. ඒ කියන්නේ මොකද්ද? කොහේ හරි එක ප්‍රදේශයක තියෙන තැනක වැඩ කරන මිනිස්සෙක් එයා මාරු වෙනවා වෙන තැනක තියෙන ආයතනයකට. හැබැයි ආයතනේ මාරු වෙන්නේ නැහැ. දැන් පාසල ගත්තොත් කොළඹ තියෙන පාසලක සර් කෙනෙක් හෝ මිස් කෙනෙක් මාරු වෙනවා ගම්පහ තියෙන ඉස්කෝලේකට. පාසල කියන්නේ ඒ පාසල එකයි නෙමෙයි පාසල් පද්ධතිය එකයිනේ. පාසලක ඉඳන් තවත් පාසලකට තමයි මාරු වෙන්නේ. හැබැයි මාරු වෙන ප්‍රදේශය වෙනස්. කොළඹ ඉඳන් ගම්පහට. කොළඹ ඉන්න ડોක්ටර් කෙනෙක් මාරු වෙනවා කළුතර තියෙන හොස්පිටල් එකකට. ඔක්කොම මේකයි හොස්පිටල් චේන් එකනේ. රෝහලකටම තමයි මාරු වෙන්නේ. හැබැයි තැන තමයි වෙනස් වෙන්නේ. තැන වෙනස් වෙන එක නිසා අපි ඔකට කියනවා මොකද්ද? අප්‍රාදේශීය සංචලතාවය කියලා. ප්‍රාදේශීය සංචලතාවය මතක තියාගන්න. හරි. ඊළඟට තියෙනවා වෘත්තීය සංචලතාවය කොටස් දෙකයි. වෘත්තීය සංචලතාවය කොටස් දෙකයි සිරස් හා තිරස්. හරිද? උදාහරණයක් ලියන්න වෘත්තීය සංචලතාවයේ සිරස් එක සිරස් උදාහරණයක් ලියා ගන්න සිරස් එකකින් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් බවට පත්වීම. සිරස් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් බවට පත්වීම. ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් බවට පත්වීම. හරි. මොකක්ද කියන්නේ? ගුරුවරයෙක් ඉන්නවලු එයා විදුහල්පති කෙනෙක් බවට පත් වෙනවලු. මතක තියාගනින් බං සිරස් එකේදී වෙන්නේ මෙන්න මේ වගේ. එකම රස්සාව ගුරු වෘතිය.
ගුරු වෘත්තියේ මුලින්ම යා ගුරුවරයෙක් ඊට පස්සේ විදුහල්පති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එකම රස්සාවේ උඩ පහළ යනවා. හිතන ડોක්ටර් කෙනෙක් කියලා. ආ ડોක්ටර්. වා මුලින්ම සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්. වා ඊළඟට ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවා. විශේෂඥ වෛද්‍ය කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඒකත් පාස් කරලා තවත් විශේෂ වෙනවා. අන්න ඒ වගේ දෙයක්. වා ඒ කියන්නේ අදාළ රැකියාව මාරු කරන්නේ. අදාළ රැකියාවම ඉහළ පහළ ගමන් කරනවා. එක්ක ඔයා විදුහල්පති කෙනෙක් ඉඳලා මොකක් හරි හොර වැඩක් කළා මාට්ටලා ගුරුවරයෙක් බවට පත් වෙනවා. කොහොම හරි ප්‍රොමෝෂන් නෙමෙයි ඩිමෝෂන් ගන්නත් පුළුවන්. ඩිමෝට් වෙන්නත් පුළුවන්. ප්‍රොමෝෂන් විතරක් නෙමෙයි. විදුහල්පති කෙනෙක් ඉඳලා ඌ හොර වැඩ කළා මාට්ටලා ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එකම රස්සාවේ උඩ පහළ යන්න ඕන. අපි ඕකට තමයි කියන්නේ සිරස් සංචලතාවය. එකම රස්සාවේ උඩ පහළ. එහෙනම් තිරස් කියන්නේ මොකද්ද? රස්සාවල් දෙකක් අතර මාරු වෙනවා. ගුරුවරයෙක් වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. එහෙනම් තිරස්සගේ උදාහරණයක් ලියා ගන්න. ගුරුවරයෙක් කමාවක් වෛද්‍යවරයෙක් බවට පත්වීම. ගුරුවරයෙක් වෛද්‍යවරයෙක් බවට පත්වීම. ඒ තිරස්. රැකියාවල් දෙකක්. හරි. වැඩේ තේරෙනවානේ සෙට්නේ. මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියාගන්නේ මාතෘකාව ලියලා තියෙන්නේ. මොකද්ද මාතෘකාව? ප්‍රාග්ධනය. මාතෘකාව ප්‍රාග්ධනය. හරි. ප්‍රාග්ධනයනේ. පළමු ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද කියලා. ළමයි අපි දන්නවා කෙටියෙන් ප්‍රාග්ධනය කියන්නේ මොකටද? අනේ කෙටියෙන් ප්‍රාග්ධනය කියන්නේ බං මැෂින් වලට. දන්නවනේ ඒකනේ. කෙටියෙන් අපි ප්‍රාග්ධනය කියන්නේ මොනකටද? අපි සාමාන්‍යයෙන් ප්‍රාග්ධනය කියන්නේ මැෂින් වලට. එහෙනම් ප්‍රාග්ධනය කියලා අපි මෙතන දස් කරන්නේ මොකද්ද? මැෂින්. සාපේක්ෂව මැෂින් වලට තමයි ප්‍රාග්ධනය අපි කියලා කියන්නේ. හරි. ලියා ගන්න. අපි දන්නවා නිර්වචනය ගන්න ඕන විදිය පටන් ගද්දිම නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් ලෙස භාවිතා කරන මිනිසා විසින් නිෂ්පාදනය කරන මූර්තවත්කම්. ඔන්න වචනේ. මූර්තවත්කම්. රතුපෑනෙන් ප්‍රාග්ධනය නම් වේ. රතුපෑනෙන් ප්‍රාග්ධනය නම් වේ. මිනිසා විසින් නිෂ්පාදනය කරලාද මූර්තවත්කම්. අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරිද? මිනිස්සු නිෂ්පාදනය කර මූර්තවත්කමට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හයිලයිට් කරගන්න මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මූර්තවත්කම්. මේ සෙට් එකම හයිලයිට් කරගන්න. මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මූර්තවත්කම් මේ සෙට් එකම හයිලයිට් කරගන්න එකපාරක්. හරි. හරි. උදාහරණ තියෙනවා යන්ත්‍ර උපකරණ, කාර්යාල උපකරණ, ඉඩම්, ගොඩනැගිලි, වාහන. දන්නවනේ ඇකවුන්ටිං වල කතා කරන ඔය ටික. හරි. ප්‍රාග්ධනයේ ලක්ෂණ. අංක 1 තාක්ෂණය මත තීරණය වීම. හරි. ඒක යටතේ පොඩ්ඩක් අපි ලියාගමු චුටි නෝට් එකක් දාගන්න. යම් රටක් සතුව පවත්නා ප්‍රාග්ධන ප්‍රමාණය තීරණය වනුයේ එම රට සතු තාක්ෂණය මතයි. එම රට සතු තාක්ෂණය මත. එකට උදාහරණයක් ලියාගන්න. ඒකටම උදාහරණයක් ලියාගන්න. ශ්‍රී ලංකාවට වඩා චීනයේ තාක්ෂණය දියුණු බැවින් චීනය සතුව වැඩි ප්‍රාග්ධන ප්‍රමාණයක් පවතී.
ඒතර මේ ප්‍රාග්ධනය තීරණය කරන්නේ මොකක් මතද? තාක්ෂණය මත. ඇත්තනේ බා. තාක්ෂණය කියන්නේ මැෂින් වලටනේ. ඒතර ප්‍රාග්ධනය කියන්නේ මැෂින් වලට. නම් ප්‍රාග්ධනය තීරණය කරන්නේ ටෙක්නොලොජි තාක්ෂණය මත. අංක 2. මිනිසා විසින් නිර්මාණය කිරීම. මැෂින් හදන්නේ කවුද? මිනිස්සු. වාහන හදන්නේ කවුද? මිනිස්සු. කාර්යාල උපකරණ හදන්නේ කවුද? මිනිස්සු. ලියාගන්නේ ගැටතේ ප්‍රාග්ධනය යනු ස්වභාවික සම්පතක් නොවන අතර ප්‍රාග්ධනය යනු ස්වභාවික සම්පතක් නොවන අතර ප්‍රාග්ධනය යනු ස්වභාවික සම්පතක් නොවන අතර මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද මූර්තවත්කම් වේ. මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද අමූර්තවත්කම් වේ. එනම් ප්‍රාග්ධනය යනු ද්විතීක නිෂ්පාදන සම්පතකි. දන්නවා මේවනේ. ප්‍රාග්ධනය යනු ද්විතීක නිෂ්පාදන සම්පතකි. මම කලින් එකේ කියලා දුන්න ඔය සෙට් එක. ද්විතීක නිෂ්පාදන සම්පතක්ලු. ඊළඟ ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ නැංවිය හැක. හරි බලන්නකෝ. දැන් හිතන්නකෝ මම ශ්‍රමයනේ. මම ශ්‍රමය. මට තියෙනවා මේ වයිට් බෝඩ් එක නැතුව ස්මාර්ට් බෝඩ් එකක්. මොකක්ද? ප්‍රාග්ධනයක්. මගේ ඵලදායීතාවය වැඩි වෙනවද තිබ්බට අඩු වෙනවද? වැඩි වෙනවද? මම මක ඉන්න ඕනද මේ වගේද මේක ලියලා මකන්න ඕනද? නෑ. ගත්තාරගේ ඔප්ෂන් එක ඔක්කොම මැකුවා. කිසි අවුලක් වෙන්නේ නැහැ. මාකපෙන් වල තීන්ද පුරවන්න ඕනේද? අනේ නැහැ. මාකපෙන් ලියනවද බලන්න ඕනේද? නැහැ. පාට ඕනනම් පාට මාරු කරන්න පුළුවන්. ස්ක්‍රෝල් කරන් යන්න පුළුවන්. කොච්චර ලිව්වත් ඉවර වෙන්නෙත් නැහැ. ස්ලයිඩ් දාන්නත් පුළුවන්. මේකෙන් පේපර් දාන්නත් පුළුවන්. වැඩේ ලේසි. එතකොට ප්‍රාග්ධනයේ වැඩි වෙන්න ඵලදායීතාවයෙන් මොකද වෙන්නේ ශ්‍රමයට තියෙන? ඉහළ යනවා. හිතන්නකෝ ඔයාලගේ ගෙදර හදනවා කියලා. ගෙදරදී කොන්ක්‍රීට් අනන ඉන්නවා අංකල් කෙනෙක්. ඒ අංකල්ට කොන්ක්‍රීට් අනන එකද ලේසි අර කොන්ක්‍රීට් කලවම් කරන මැෂින් එකක් ගෙනලා වක් කරන එකද ලේසි? වක් කරන එකනේ ප්‍රාග්ධනය. ලියන්න. ප්‍රාග්ධනය භාවිතා කරන විට ශ්‍රමිකයින්ට පෙරට වඩා වැඩි නිමවුමක් බිහි කළ හැක. පෙරට වඩා වැඩි නිමවුමක් බිහි කළ හැක. පෙරට වඩා වැඩි නිමවුමක් බිහි කළ හැක. එනම් ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ නැංවිය හැක. එනම් ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ නැංවිය හැක. එනම් ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ නැංවිය හැක. ඊළඟට තියෙනවා මොකද්ද? මූර්ත සංකල්පයක් වීම. ලියන්න. මුදල් මේ මූර්ත සංකල්පය කියන එකේ අනිත් පැත්ත තමයි මූල්‍ය. මූර්ත කියන්නේ අපිට අල්ලන්න පුළුවන් සාමාන්‍ය න ඝන වගේ දේවල්. මූල්‍ය කියන්නේ කෙලින්ම සල්ලි. මේ ප්‍රතිවිරුද්ධ අදහස. ලියන්න. මුදල් කමාවක් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුමක් ලෙස භාවිතා නොකරයි. මුදල් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුමක් නෙමෙයිලු. මුදල් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුමක් ලෙස භාවිතා නොකරයි. මුදල් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුමක් ලෙස භාවිතා නොකරයි. එම නිසා මුදල් යනු ප්‍රාග්ධනයක්ද? නෑ. එම නිසා මුදල් යනු ප්‍රාග්ධනයක් නොවේ. මොකද ප්‍රාග්ධනය අනිවාර්ය නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුමක්. මුදල් යෙදවුමක් නෙමෙයි නිසා මුදල් කියන ප්‍රාග්ධනයක් නෙමෙයි. එම නිසා මුදල් යනු ප්‍රාග්ධනයක් නොවේ. එම නිසා මුදල් යනු ප්‍රාග්ධනයක්. හරි.
තර ආර්ථික විද්‍යාවේ මුදල් කියන ප්‍රාග්ධනයක් නෙමෙයි. හරිද? ලියාගන්න එතෙන්ටම ආර්ථික විද්‍යාවේදී මුදල් ප්‍රාග්ධනයක් ලෙස නොසලකන්නේ ආර්ථික විද්‍යාවේදී මුදල් ප්‍රාග්ධනයක් ලෙස නොසලකන්නේ කමාවක් දාලියන යටින් අංක 1 මුදල් යනු නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් නොවීමයි. මුදල් යනු නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවීමක් නොවීමයි. යෙදවීමක් නෙමෙයි. අංක 2 මුදල් භාවිතා කර ප්‍රාග්ධනය නිෂ්පාදනය කළ නොහැක. මුදල් භාවිතා කර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ නොහැක. මුදල් භාවිතා කර භාණ්ඩ හා සේවා හදන්න බෑනේ අපිට. අපිට සල්ලි දීලා භාණ්ඩ හා සේවා මිලට ගන්න පුළුවන් වුණාට සල්ලි වලින් භාණ්ඩ හදන්න පුළුවන්ද? බෑ. හදන්න පුළුවන් වලට අපි කියන ප්‍රාග්ධනය කියලා. ඒතකොට සල්ලි වලින් භාණ්ඩ හා සේවා හදන්න බැයි නම් මුදල් කියන ප්‍රාග්ධනයක්ද? නෑ. ඔය හේතු දෙක නිසා මුදල් ප්‍රාග්ධනයක් වෙන්නේ නෑ. එම නිසා යටිල්ලියන එම නිසා මුදල් යනු මූල්‍යවත්කමක් වන අතර ප්‍රාග්ධනය යනු මූර්තවත්කමකි. ප්‍රාග්ධනය යනු මූර්තවත්කමකි. අන්තිමක නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කරන නිසා. නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කරන බව. නිෂ්පාදන ප්‍රවාහයක් කියන්නේ බං එක දිගට නිෂ්පාදනයක්. හිතන්න බීම කියලා. එක දිගට හදන් යනවා. දැන් මේක මිනිස්සු කරාන එක දිගට හදන් යන්න පුළුවන්ද? දැන් ඔයා දන්නවද මේ වෙලාවේ මේ අද ඩේට් එකට අනුව ලෝකේ වැඩිපුරම වාහන නිෂ්පාදනය කරන ආයතනය මොකද්ද? චීනයේ BYD සමාගම. සාමාන්‍යයෙන් මං නිකම් බලලා දිනවා BYD ලා මට මතක නැහැ විනාඩියට තප්පරයටද කියලා වාහන 4ක් එළියට දානවලු. මට මතක නැහැ විනාඩියකට තමයි තප්පරයකට වෙන්න ඕනේ. මට හිතෙන තප්පරයකට වෙන්න ඕනේ. විනාඩියකට වෙන්න බෑනේ නේ. තප්පරයකට වෙන්නදී දන්නේ හරියටම වාහන 4ක් නේ හැම තප්පරයටම වාහන 4 එළියට එනවලු. එහේ එළියට එනවා කියන්නේ අනිවාර්යෙන් අනිත් පැත්තේ මොනවා වෙනවද? විකිරෙනවා. තේරෙනවද? මිනිස්සුන්ට පුළුවන් දෙයක් කරන්න. මිනිස්සු වාහනේ උන්න හදන්න පටන් අර ටික වෙලාවයි හම්බුව අමාරුයි. තේ ටිකක් බොමුනේ. බත් කන්න ඕනේ. දැන් අමාරුයි. අද බෑ හෙට කරමුනේ. මැෂින් වලට එහෙමද? ඔන් කරපු වෙලේ ඉඳන් 100%ක් වැඩ. එක දිගට වැඩ. නිෂ්පාදන ප්‍රවාහයක් බිහි වෙනවා. එක දිගට ප්‍රවාහයක් කියන්නේ එක දිගට නොනවත්වා බිහි වෙනවා. හරි. ලියා ගන්න. ප්‍රාග්ධනය ආශ්‍රයෙන් භාණ්ඩ හා සේවා ඒක යටතේ ලියා ගන්න. ප්‍රාග්ධනය ආශ්‍රයෙන් භාණ්ඩ හා සේවා අඛණ්ඩව නොනවත්වා නිෂ්පාදනය කළ හැක. අඛණ්ඩව නොනවත්වා නවත්තන්න නැතුව නිෂ්පාදනය කළ හැක. මේ හේතුවෙන් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කළ හැක. මේ හේතුවෙන් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කළ හැක. නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කළ හැක. හරි. ඊළඟට අපිට දෙනවා ප්‍රාග්ධනය ආශ්‍රිත සංකල්ප කතා කරන්න. පළවෙනි සංකල්පය මොකද්ද? ස්ථාවර ප්‍රාග්ධනය. හරි. ස්ථාවර ප්‍රාග්ධනය. ළමයි මම මේ දැන් කියන එකේ මුලින්ම නෝට් එක දීලා විස්තර කරන් යන්නම්. මොකද දැන් කතා කරන එක මහා ලොකු වටිනාකමක් නැහැ. පාඩම් කරගන්න MCQ වලට එනවා. අර මහා ලොකු වටිනාකමක් නැහැ. නෝට් එක දීලා ඩිංගාලා මම විස්තර කරන් යන්නම්. මුලින්ම තියෙන ස්ථාවර ප්‍රාග්ධනය යටතේ ලියා ගන්න. දිගු කාලයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි දිගු කාලයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි දිගු කාලයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි දිගු කාලයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි
දිගු කාලයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි. ක්ෂයවීමක් දක්නට ලැබෙන ප්‍රාග්ධනය. ක්ෂය වෙනවා. ක්ෂයවීමක් දක්නට ලැබෙන ප්‍රාග්ධනය රතු පෑනෙන් ස්ථාවර ප්‍රාග්ධනය නම් වේ. හයිලයිට් කරගන්න ක්ෂයවීමක් දක්නට ලැබෙන. උදාහරණ ලියාගන්න ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර. අංක 2 ළමයි සංසරණ ප්‍රාග්ධනය නැත්නම් කාරක ප්‍රාග්ධනය. ලියන්නේ යටතේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා අමුද්‍රව්‍ය කමාවක් නිෂ්පාදන ක්‍රියාවලියේ අතරමැද පවතින නොනිමි නිෂ්පාදන ක්‍රියාවලියේ අතරමැද පවතින නොනිමි හා නිෂ්පාදන ක්‍රියාවලියේ අවසන් නිමි අමුද්‍රව්‍ය නොනිමි නිමි තොගවල වටිනාකම රතු පෑනෙන් සංසරණ ප්‍රාග්ධනය නම් වේ. ඒ තුන එකතුවට තමයි සංසරණ ප්‍රාග්ධනය කියන්නේ. හයිලයිට් කරගන්න අමුද්‍රව්‍ය නොනිමි නිමි. ටික හයිලයිට් කරලා තියාගන්න. ඊළඟට තියෙනවා මම ඉක්මනට කරන් යන්නම් එකක් ඔයාලට ඉක්මනට තර බලන්න පුළුවන් මේක. සමාජීය පොදු කාර්ය ප්‍රාග්ධනය. සමාජීය පොදු කාර්ය. ලියන්නේ යටතේ අධ්‍යාපනය කමාවක් සෞඛ්‍ය වැනි එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් රටක මහජනතාව විසින් පොදුවේ භාවිතා කරන ප්‍රාග්ධනය. එදිනදා වැඩ කටයුතු වලට රටක මහජනතාව විසින් පොදුවේ භාවිතා කරන ප්‍රාග්ධනය ඇලයිරක් යටිතල පහසුකම් රතු පෑනෙන් සමාජීය පොදුකාර්ය ප්‍රාග්ධනය නම් වේ. සමාජීය පොදුකාර්ය ප්‍රාග්ධනය නම් වේ. එහා පැත්තේ රූල් ටිකක් තියෙනවා. උදාහරණ ටිකක් ලියන්න අනිත් පැත්තේ ඉඩ තියෙනවා. ලියාගන්න රෝහල් වැසිකිලි කැසිකිලි පාසල් පන්සල් ආගමික මධ්‍යස්ථාන අපි ඔයාලට තමා කියන්නේ මේ සමාජීය පොදුකාර්ය කියලා. ඊළඟට අපිට තියෙන ආර්ථික පොදුකාර්ය. සමාජීය පොදුකාර්ය කියන්නේ එදිනදා වැඩවලටනේ. එහෙනම් ආර්ථික පොදුකාර්ය කියන්නේ මොකද්ද? ආර්ථිකයේ කටයුතු වලට. නේ? ලියා ගන්න. ආර්ථික වර්ධනය සඳහා ඉවහල් වන එනම් නිෂ්පාදනය හා බෙදා හැරීමට රටේ මහජනතාව විසින් බහුලව භාවිතා කරන නිෂ්පාදනය සහ බෙදා හැරීමට රටක මහජනතාව විසින් බහුලව භාවිතා කරන නිෂ්පාදනය සහ බෙදා හැරීමට රටක මහජනතාව විසින් බහුලව භාවිතා කරන යටිතල පහසුකම් රතු පෑනෙන් ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය නම් වේ.
ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය නම් වේ. හරිද? උදාහරණ කීපයක් ලියා ගමු. ප්‍රවාහන පද්ධතිය කියන්නේ පාරවල් හයිවේ ඕවා ප්‍රවාහන පද්ධතිය වරාය ගුවන් තොටුපළ විදුලි බලාගාර ඔන්න ඔය වගේ දේවල්. හරිනේ. සමාජ ප්‍රාග්ධනය ලියන්නේ යටතේ සමාජයේ අන්තර් සම්බන්ධතා වර්ධනය කරන කියන්නේ මිනිසුන්ගේ අන්තර් සම්බන්ධතා වර්ධනය කරන දේවල්. සමාජයේ අන්තර් සම්බන්ධතා වර්ධනය කරන ආයතන කමාවක් සමිති කමාවක් සංවිධාන හා සමාජ ජාලාවන් වේ. උදාහරණ ලියා ගන්න මරණාධාර සමිති, ගෙවල් පැත්තෙන සමිති, මහිලා සමිති, ගෑනු කට්ටිය කතා කරන තැන්. ක්‍රීඩා සමිති, යෞවන සමිති වගේ සමිති ටිකක් ගන්න පුළුවන්. අන්තිම එක මානව ප්‍රාග්ධනය ලියන්නේ යටතේ අධ්‍යාපනය කමාවක් පුහුණුව කමාවක් කුසලතා කමාවක් දැනුම ආදිය මගින් වර්ධනය කරන ලද ශ්‍රමයේ ගුණාත්මක භාවය. වර්ධනය කරන ලද ශ්‍රමයේ ගුණාත්මක භාවය රතු පෑනෙන් මානව ප්‍රාග්ධනය නම් වේ. උදාහරණ ලියා ගන්න දීලා නැහැනේ. උදාහරණ ලියා ගන්න විශේෂඥ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, පුහුණු ගුරුවරු. මානව ප්‍රාග්ධනය කියන්නේ එක පැත්තකට අර කලින් කිව්වේ අපි එක පැත්තකට ආවේනිකයි ස්පෙෂලිස්ට් කෙනෙක් හිණි පැත්තටම ගිහිල්ලා තියෙනවා. ඒකට තමයි කියන්නේ මානව ප්‍රාග්ධනය කියලා. හරි. ඊළඟට තියෙනවා නව ප්‍රාග්ධනය නෙමෙයි එතන මානව ප්‍රාග්ධනය කියලා හදාගන්න. මා යන්න එකතු කරන්න. නව නෙමෙයි මානව. මානව ප්‍රාග්ධනයේ වර්ධනයට බලපාන සාධක. දන්නවනේ. අධ්‍යාපනය, පුහුණුව, කුසලතා, ආකල්ප, දැනුම, අත්දැකීම්. ඔය ටික ලියා ගන්න. අධ්‍යාපනය, පුහුණුව, කුසලතා, ආකල්ප, දැනුම, අත්දැකීම්. අධ්‍යාපනය, පුහුණුව, කුසලතා, ආකල්ප, දැනුම, අත්දැකීම්. ඔය හය ලියා ගන්න. ඊළඟට අපිට තියෙනවා මානව ප්‍රාග්ධනය ප්‍රාග්ධනයක් වීමට හේතු. හරි. මානව ප්‍රාග්ධනය කියන්නේ ළමයි මානව ප්‍රාග්ධනය කියන්නේ ශ්‍රමයේ සහ ප්‍රාග්ධනයේ එකතුවක්. මේ දෙකේම මික්ස් එකක් තමයි මේ මානව ප්‍රාග්ධනය කියන්නේ. ඒතර මේ දෙකේම ලක්ෂණ තියෙනවා. එයා ශ්‍රමයේ ලක්ෂණත් තියෙනවා ප්‍රාග්ධනයේ ලක්ෂණත් තියෙනවා. දැන් අහනවා අපෙන් ඇයි දැන් අපිට දන්නන කොහොමද ශ්‍රමයක් කියලා තියෙන මානව ප්‍රාග්ධනය කියන මිනිස්සෙක්නේ. ඇයි මේක ප්‍රාග්ධනයක් කියන අපෙන් අහනවා. දීලා තියෙන හේතු ටික මානව ප්‍රාග්ධනය ප්‍රාග්ධනයක් වීමට හේතු. පළවෙනි හේතුව මොකක්ද තියෙන්නේ? මානව ප්‍රාග්ධනයේ මිනිසා තුල කර ඇති ආයෝජනයක්ලු. හරිනේ. ඔයා හොඳට ඉගෙන ගන්නවා නම් ඔයා තුල අධ්‍යාපනය කියන ආයෝජනය කරලා තියෙනවා. අංක 2 මෙමගින් ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරනවා. මං කිව්වා පුහුණු අධ්‍යක්ීම් මගින් ඵලදායීතාවය මොකද වෙන්නේ? සාපේක්ෂව වැඩි වෙනවා. අන්තිමේ කියනවා නිෂ්පාදන ප්‍රවාහය බිහි කරනවලු. හරි. ඒතර ඔය හේතු තුන මගින් ඔය හේතු තුන නිසා අපි කියනවා මානව ප්‍රාග්ධනයත් ප්‍රාග්ධනයක් කියලා. ඔයෙන් අහන්නේ ප්‍රශ්නයක් මානව ප්‍රාග්ධනයේ ශ්‍රමයක්ද කියලා. කෙලින්ම දන්නවනේ ඉතින් ශ්‍රමයක් කියලා. අහන්න පුළුවන් මානව ප්‍රාග්ධනයේ ප්‍රාග්ධනයක්ද කියලා. ඒකවත් ඔය තුන ලියන්න පුළුවන් වෙන්න ඕනේ ෂේප් එකේ. ලාවට මතක තියාගන්න. ප්‍රශ්නයක් තියෙනවා ආර්ථික විද්‍යාවේ මුදල් ප්‍රාග්ධනයක් ලෙස නොසලකන්නේ ඇයි කියලා. කරන්න පුළුවන් එක තනියෙන් කරන්න. හරි.
ඒ ප්‍රශ්න ලියන්න කොහොමද කියලා අහලා තියෙනවා බලමු මෙහෙම ලියන්න හරියද ඒ ප්‍රශ්න ලියනවා මුලින්ම නිර්වචනය කරන්න ඕනේ ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය නිර්වචනය කරන්න ඕනේ ඊට පස්සේ කියන්න ඕනේ මුදල් කියන ප්‍රාග්ධනයක් නෙමෙයි මම හේතු දෙකක් කිව්වා කලින් එකේ මුදල් ප්‍රාග්ධනයක් නොවෙන්න හේතු ඒ දෙක කියලා ලියන්න ඕනේ මුදල් මේ නිසා මුදල් කියන ප්‍රාග්ධනයක් නෙමෙයි මුදල් කියන්නේ මූල්‍යවත්කමක් හැබැයි ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා හදන්න පුළුවන් තවත් දෙයක් ඒ නිසා ප්‍රාග්ධනය කියන්නේ මූර්තවත්කමක් කියලා ලිව්වා නම් ලකුණු ටික ඔක්කොම හම්බ වෙනවාට හරියට ලියන්න ඕන කතා ටික හරි එතකොට ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන දල ප්‍රාග්ධනය සහ දල ආයෝජනය ගැන හරිද මොකද්ද මේ දල ප්‍රාග්ධනය නැත්තම් දල ආයෝජනය කියන්නේ මම කෙටියෙන් කියන්නම් මේ ටික කෙටියෙන් කිව්වොත් එහෙම දල ප්‍රාග්ධනය නැත්තම් දල ආයෝජනය කියන්නේ ඒ කියන්නේ ඒ කාරණාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා හරිද මම නිකන් ගන්නම් දල ආයෝජනය කියන්නේ මෙහා ප්‍රධාන කොටස් දෙකයි පළවෙනි එක්කෙනා තමයි ශුද්ධ ආයෝජනය ඔක්කොම කියලා දෙන්නම් මේවා දෙවෙනි එක්කෙනා තමයි ෂය ප්‍රතිසම්පාදනය මේ තියෙන එක සහ දෙක. ඒතොර මේ දෙන්නගේ එකතුව තමයි මෙයාගේ එකතුව තමයි මෙන්න මෙයා. මෙයාගේ මේ දෙන එකතුව තමයි මෙන්න මෙයා. වැඩි තේරුණානේ. ඒතොර මොකක්ද දැන් මේ ශුද්ධ ආයෝජන ශ්‍රය ප්‍රතිසම්පාදනය කිය. ඔයා හිතන්න මේම දෙයක්. ඔයා හිතන්න ක්ලාස් එකක් තියෙනවා. පොඩි ක්ලාස් එකක් තියෙනවා. අපේ පන්තිය කියලා දැන්. අපේ ෆිසිකල් පන්තිය. මේ ක්ලාස් එකේ ඩෙස් තියෙනවා 100ක් කියලා හිතන්න. හරිද? හදිස්සියක් වෙලා ඩෙස් දෙකක් කඩලා යනවා. ඊටු ඩෙස් කීයද? 98. මම මොකද කරන්නේ? අලුතින් ඩෙස් දෙකක් මේ දෙකට අලුතින්ම ගෙනල්ලා දානවා. ආයෙ ඩෙස් දෙක කීය වෙනවද? 100 වෙනවා. මම මේ අලුතෙන් ඩෙස් දෙකක් ගෙනාවනේ. අපි ඕකට කියන අලුතෙන් කරාපුසා අලුතින් ගෙනාපු නිසා ශුද්ධ ආයෝජනයක් කියලා. හරිද? සමහර විට මම ඩෙස් දෙකට අමතරව තව ඩෙස් 10ක් විතර ගේන්නත් ඇති. දෙකම හරි. එක්කම අලුතෙන් ඩෙස් දෙකක් ගෙනත් අලුතෙන් ඩෙස් 10ක් ගෙනාව තව ඩෙස් 110ක් වුණා. මොකක් වුණත් හරිය. හැබැයි හිතන්න දැන් ওই ඩෙස් කලින් 100ක් තිබ්බනේ. එකෙන් දෙකක් කඩලා 98ක් බඩපත් වුණානේ. මම මේ කැඩිච්ච ඩෙස් දෙක රෙපෙයා කරනවා. අලුතෙන් ගේන්නේ නැහැ. ඇන ටිකක් ගහලා කැඩිච්ච බැඳිච්ච දැන් ටික හදලා මම අලුතෙන් ගේන්න නැතුව රෙපෙයා කරනවා. රෙපෙයා කරලා ආයෙමත් 100 බවටපත් කරනවා. මෙතන කරේ අලුතෙන් ගෙනාවා. මෙතන කරේ රිපෙයාමන්ට් එකක්. අලුත් වැඩියාවක් කරා. මෙතන කරේ අලුතෙන් ගෙනාවා. ඔන්න ඕකයි වෙනස. ශුද්ධ ආයෝජනයක් කියන්නේ ගිය දෙයක් වෙනකොට අලුතෙන් දෙයක් ගේන එකට. ශ්‍රේය ප්‍රතිසම්පාදනයක් කියන්නේ ගිය දෙයක් වෙනකොට ඒක රෙපෙයා කරලා ආයෙ පෞසරයක් ඒක දාන එකට. අලුත් වැඩියා කරලා දැම්මා. අලුතෙන් ගෙනාවේ නැහැ. ඒතර ඔය දෙකේම එකතුවට තමයි අපි කියන්නේ දල ආයෝජනය කියලා. සරලවම උච්චර. දැන් ලියාගමු නෝට් එක. ඒතර දල ආයෝජනයේ නැත්තම් දල ප්‍රාග්ධන සම්පාදනය කියන එකට ලියා ගන්න. පවතින නිෂ්පාදන ශක්තිය වර්ධනය කිරීම සඳහා කමාවක් පවතින නිෂ්පාදන ශක්තිය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීම සඳහාත් සම්පත් යෙදවීමේ ක්‍රියාවලිය රතු පෑනෙන් දල ආයෝජනය නම් වේ. යට කොටුවක් තියෙනවා කොටුව තුළ සූත්‍ර ලියා ගන්න. දල ආයෝජනය සමානයි ශුද්ධ ආයෝජනය ධන ෂය ප්‍රතිසම්පාදනය. පළවෙනි කරුණ ප්‍රාග්ධන ප්‍රතිසම්පාදනය නැත්තම්
ෂය ප්‍රතිසම්පාදනය. ඒකට ලියා ගන්න පවතින නිෂ්පාදන ශක්තිය ආරක්ෂා කිරීම සඳහා ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය රතු පෑනෙන් ෂය ප්‍රතිසම්පාදනය නම් වේ. ශුද්ධ ආයෝජනය යටතේ ලියන්න ඊළඟ කරුණ. ඒ කියන්නේ ඊළඟ පොයින්ට් දෙවෙනි එක. පවතින නිෂ්පාදන ශක්තිය වර්ධනය කිරීම උදෙසා. මේ අලුතෙන් ඩෙස් 10ක් ගෙනාවා වගේ සීන් එක. පවතින නිෂ්පාදන ශක්තිය වර්ධනය කිරීම උදෙසා අලුතින්ම ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය රතු පෑනින් ශුද්ධ ආයෝජනය නම් වේ. හරි. සූත්‍ර දෙකක් තියෙනවා. කලින්කේ සූත්‍ර ලිව්වෙත් නැහැ. ෂය ප්‍රතිසම්පාදන කලින්කේ අංක 1 සූත්‍ර ලිව්වේ නැහැ, අමතක වුණා. ෂය ප්‍රතිසම්පාදනය සමානයි. දැන් අපි සූත්‍රය ගමු. උක්ත කිරීමක් තියෙනවා. තමයි මම මේ ටික ඉක්මනට කරන්නේ. මමත් චුට්ටක් බිසි, අපිටත් එක්සෑම් මේ ටිකේ පාඩම් කරන්න තියෙනවා මටත් දැන්. මේ සහ මේ ඔයාලා ඉක්මනට කරන්නත් අනිත් හේතුව මේ දැන් අපිට එක්සෑම් එක එනවනේ. එතකොට මේ කැලේ එක්සෑම් එක එනවා සහ මේ ඊළඟ මොකද්ද වීඩියෝ එක දිගුණොත් ඔයාලට බලන්න හිතෙන්නේ නැහැ නේ. ඒ නිසා. එතකොට සූත්‍රය මොකද්ද? දල ආයෝජනය සමානයි ශුද්ධ ආයෝජනය ධන ෂය ප්‍රතිසම්පාදනය. පළවෙනි එකේ මෙයා උක්ත කරගන්න එපා. මෙයා උක්ත කරන්නේ කොහොමද? මෙයා මේ පැත්තෙම තියලා දල එක්කෙනාගෙන් අඩු කරනවා කවුද? ශුද්ධ එක්කෙනා. ශුද්ධ එක්කෙනා තනි කරන්නම් කොහොමද? ශුද්ධ එක්කෙනා මේ පැත්තේ තියලා දල එක්කෙනාගෙන් අඩු කරනවා ෂය. සූත්‍රය ලියා ගන්න බලන්න. එහෙනම් පළවෙනි එකට එන්නේ මෙන්න මේ සූත්‍රය ලියා ගන්න. ෂය ප්‍රතිසම්පාදනය සමානයි දල ආයෝජනය ඍණ ශුද්ධ ආයෝජනය. ෂය ප්‍රතිසම්පාදනය සමානයි දල ආයෝජන ඍණ ශුද්ධ ආයෝජන. දෙවෙනි එකේ සූත්‍රය ලියා ගන්න. ශුද්ධ ආයෝජන සමානයි දල ආයෝජන ඍණ ෂය ප්‍රතිසම්පාදනය. දල ආයෝජනය ඍණ ෂය ප්‍රතිසම්පාදනය. දල ආයෝජනය ඍණ ෂය ප්‍රතිසම්පාදනය. හරි. එතන මේ සෙට් එක ලිව්වනේ. ඊළඟට අපේට කැලක් තියෙනවා ප්‍රාග්ධන සම්පාදනයේ මූලාශ්‍ර. හරි. තමයි බලන්න. දැන් බං මේ ප්‍රාග්ධනය කියන එක අපි දැන් ප්‍රාග්ධනය කියන එක හදන්න අපිට මොනවා ඕනේද? සල්ලි ඕනේ. ප්‍රාග්ධනය කියන එකක් තියෙනවනේ. මේ ප්‍රාග්ධනය හදන්න අපිට මොනවා ඕනේද? සල්ලි ඕනේ. ඒතර මේ ප්‍රාග්ධනය හදන ක්‍රියාවලියට අපි කියන්නේ මොකද්ද? ආයෝජනය කියලා. මේ දැන් උඩට යන්න තියෙන්නේ. දැන් ප්‍රාග්ධනය පාවිච්චි කරලා කරන්නේ භාණ්ඩ හා සේවා හදන එකනේ. දැන් ඔයනේ සාමාන්‍ය පිළිවෙල. දැන් මම යන්නේ මෙතනින් උඩට ආපස්සට යන්නේ. ප්‍රාග්ධනය කියන එක හදන්න වා ඉන්වෙස්ට් කරන්න ඕනේ. ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ප්‍රාග්ධනය බිහි වෙන්නේ. දැන් ආයෝජනයේ බිහි වෙන්නේ මොකේ ප්‍රතිඵලයක් ලෙසද? ආයෝජනයේ බිහි වෙන්නේ ඉතුරුම් වල ප්‍රතිඵලයක් ලෙස. ඔයා ඉතුරු කරනවා නේද බැංකුවල? ඔයා ඒ ඉතුරු කරපු සල්ලි බැංකු මොනා කරනවද? බිස්නස් කරන අයට, ව්‍යාපාරිකයන්ට ණයට දෙනවා. ඔයාගේ ඉතුරුම් තමයි ව්‍යාපාරිකයෝ ණයට අරගෙන ආයෝජනය කරන්නේ. එතකොට මේ ඉතුරුම් තමයි ප්‍රාග්ධනයේ මූලාශ්‍ර කියන්නේ. එතකොට භාණ්ඩ හා සේවා හැදෙන එකේ මූලාශ්‍රය මොකද්ද? අනේ මේ ඉතුරුම්. ප්‍රාග්ධනයේ මූලාශ්‍රය මොකද්ද? අනේ මේ ඉතුරුම්. හරිද? ඉතුරුම් ප්‍රධාන කොටස් දෙකයි, දේශීය ඉතුරුම් සහ විදේශීය ඉතුරුම්. දේශීය ඉතුරුම් පැත්තේ ලියා ගන්න එක කුටුම්බ ඉතුරුම්. ඔයාගේ අම්මා තාත්තා ළඟ තියන් ඉන්න ඉතුරුම් කුටුම්බ ඉතුරුම්. අංක 2 ව්‍යාපාරික ඉතුරුම්. ව්‍යාපාරිකෝ තමන් ළඟ තියන් ඉන්න සල්ලි ව්‍යාපාරික ඉතුරුම්.
අංක 3 රාජ්‍ය ඉතුරුම්. රජය ළඟ ඉතුරු කරන් ඉන්න සල්ලි. ඕ මොන හරි. රාජ්‍ය ඉතුරු. විදේශීය ඉතුරුම් පැත්තේ ලියා ගන්න එක විදේශ ණය හා ආධාර. විදේශ ණය හා ආධාර. විදේශ වලින් ණය ගන්නවා. 2 විදේශ ප්‍රදාන. විදේශ ප්‍රදාන. ප්‍රදාන. 3 ඍජු විදේශ ආයෝජන. ඍජු විදේශ ආයෝජන. හරි. ළමයි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රාග්ධනය සහ ආයෝජන අතරට මම ඕක දෙන්නම්. එක්ක මම ඔයාලේ ගෲප් එකට වොයිස් එකක් දාන්නම්. දැන් මේ වෙලා නැහැ මම මේ පොඩි හදිස්සිය මේ රෙකෝඩින් එක කරන්නේ ඒක. මේ පොඩ්ඩක් මට ලිටන් වෙලා තියෙන දැන් මම ටින්ගාලා මේක දාන්නම්. එක්ක මම ඔයාලට මේක වොයිස් එකක් දාන්නම් ගෲප් එකට. නැත්නම් මම ඔයාලට ඊළඟ වීඩියෝ එක කරද්දි ඒ කියන්නේ වෙන වීඩියෝ එකක් කරද්දි මම මේක විනාඩි 10ක 15ක කැලන්නේ මේ කැල දාලා ඉවර කරන්න. හරිද? අපිට මාතෘකාවක් තියෙනවා ව්‍යවසායකත්ව. ව්‍යවසායකත්ව ගැන කතා කරලා ලක්ෂණ 4 කතා කරලා වීඩියෝ එක නවත්තනවා. අවශ්‍ය කරුණු ටික ඔක්කොම මම ගෲප් එකට දාන්නම්. නැත්තම් මම තව පොඩි වීඩියෝ එකක් කරලා දාන්නම්. දෙකෙන් මොකක් හරි ගමන් කරන්නම්. දැන් මෙතනින් මම නවත්වනවා ටින්ගාලා. ව්‍යවසායකත්ව ගැන ලියා ගන්න. ව්‍යවසායකත්ව ගැන ලියන්න. භූමිය කමාවක් ශ්‍රමය කමාවක් ප්‍රාග්ධනය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ඒක රාශී කරමින් එකතු කරගෙන ඒක රාශී කරමින් ව්‍යාපාර කටයුතු සංවිධානය කරමින් කමාවක් ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් කමාවක් අවදානම් දරමින් කමාවක් නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය රතු පෑනෙන් ව්‍යවසායකත්වය වේ. හයිලයිට් කරගන්න. ව්‍යාපාර කටයුතු සංවිධානය කරමින් ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් අවදානම් දරමින් නවෝත්පාදන නව්‍යතා නැත්තම් නවෝත්පාදන සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය හයිලයිට් කරගන්න. ඊළඟට තියෙනවා ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් 4යි. පළවෙනි එක ලියා ගන්න ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. අංක 2 ලියන්න ව්‍යාපාර කටයුතු සංවිධානය කිරීම. අංක 3 ලියන්න නවෝත්පාදන බිහි කිරීම. ළමයි අංක 4 ලියන්න අවදානම් දැරීම. දැනට ඔච්චරයි. මට පොඩ්ඩක් එළියට යන්න වෙලා අන්තිමට අවදානම් දැරීම ඔච්චරයි. මම ඉතුරු කෑල්ල අපිට තියෙන්නේ නිෂ්පාදන සාධක ඵලදායිත මම ඔයාලට කරන්න. වෙන වීඩියෝ එකකින් ඒ ටික මම කරලා දාන්නම්. එහෙනම් ටික බලන්න. එක්සෑම් එකට කලින් මේ ටික බලාගන්න. එක්සෑම් එකට එනවා මේ ටික. එහෙනම් හැමෝටම ජය වේවා. මේ ටික අනිවාර්යෙන් බලලා ඉවර කරගන්න. එකතු කරගන්න එපා. හරිද? ෆිසිකල් ක්ලාස් එකෙන් ළමයි විශේෂයෙන් උඹලා රෙකෝඩින් එකතු කරගන්න ඕන බං. මොකද ඔන්ලයින් එකේ උන්ට දැන් මේක පුරුදුයි. මම රෙකෝඩින් එකතු කරගන්නේ නැහැ. ඔයාලගේ හොඳටම රෙකෝඩින් ටිකක් දෙනවා මේ මිස් වෙන නිසා. එහෙනම් ඒ ටික බලාගෙන කවර් කරලා තියාගන්න. ඒතර වැඩේ ඉවරයි. කේස් නෑ බං. කෙලින්ම වැඩේ කරා ඉවරයි. එකතු කරගන්න එපා රෙකෝඩින් ටික බලලා ඉවර කරගන්න. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝෙන් අපි කතා කරමු. හම්බෙමු.